අපි සුපුරුදු විපස්සනා සාකච්ඡාව සිදු කරමු. ඒතර හැමදාම වගේ අපි සාකච්ඡාව සිදු කරනකොට සාමාන්‍ය මේ ලෞකික ලෝකේ අපිට හම්බ වෙන සිද්ධි සමහරලාට කතා කරනවා. ඒවා අපිට නොදැනීම මේ අපි මේ කතා කරන සංයෝජන ධර්ම ප්‍රහාණයට සම්බන්ධ සිද්ධි අපි නොදැනම අපි එක්ස්පීරියන්ස් කරනවා, අත්දකිනවා. මම මෙහෙම උදාහරණයක් කියන්නම්. මේක මට මේ හිතුන එකක්. මම හැමදාම කියනවානේ මේ අර කෙනෙක් පුජ්‍යලයක් ඇතුලේ හැදෙනවා. ඒක අපි හිතාමතාම කරන එකක් නෙවෙයි. විද්‍යාව හේතු කොටගෙන සංකාර සිද්ධ වීම කියන පටන් ගන්න. පරිසම්පාදේ පටන් ගන්නම නිසාම සිද්ධ වෙන වැඩක්. කවුරුත් සත්‍යයක් කවදාවත් හිතලා ඔය දේ කරන්නේ ස්වභාවයෙන්ම සිද්ධ වෙන කතාවක්. ඒකට මේ කතාවේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවනේ ජීවිතේද ඔයගොල්ලෝ මේ අත්දැකලා සමහර. අපි නන්නා දුන්න මල සිරුරක් දැක්ක කියලා හිතන්න. අපි දන්නේ නැහැ. අපි හිතමුකෝ පොඩි ගෑනු ළමයෙක්ගේ මල සිරුරක් දැක්කා කියලා. ඒවා කලින් දැකලා නැහැ. ඒතර මේ කලින් දැකලා නැති මල සිරුර දැකපු ගම සාමාන්‍ය අත්දැකීම මොකද්ද? ගොඩක් වෙලාවට අනුකම්පාවක් ඇති වෙනවා කවුරු ගැන. අපි දන්නේ නැහැ මේම කෙනෙක්ව. මල සිරුරක් දැක්කා මිනිස්ය ස්වරූපය. එතකොට අනුකම්පාවක් අනේ පව් කියලා කියනවා. දුකක් දැනෙනවා හිතට. දැන් ඔය පව් කියලා කිව්වෙත් එහෙම නැත්නම් දුකක් දැනුනේ කාටද? කෙනෙක් පුජ්‍යලෙක් නිකම්ම ඇතුලේ හැදිලා නේද? දැන් මල සිරුරක් දැක්කම කෙනෙක් පුජ්‍යලෙක් හැදෙන්න ඕනද? මල සිරුරක් දැක්කම අනේ පව් කියන්න තරම් කෙනෙක් පුජ්‍යලෙක් අපේ ඇතුලේ හැදෙන්න ඕනද? දැන් උතනම තියෙනවා මේ සියලු කෙලෙස් පහ. කෙනෙක් පුජ්‍යලෙක් හැදෙන්නේ නැතුව දුක එන්නේ නැති තැන කොහොමද මේ දැනගන්නේ කියන එක උතනම තියෙනවා. හැබැයි කවදාවත් හිතලා නැහැ. ඇයි අපේ ඇතුලේ කෙනෙක් පුජ්‍යලෙක් ගෑනු ළමෙක් විදියට ආව හැදුනේ? ඒ කෙනෙක් පුජ්‍යලෙක් හැදිලා දුක් වෙන්නේ. කෙනෙක් පුජ්‍යලෙක් හැදිලායි අපි ඒ ආගෙන කතා කරන්නේ. දැන් අපි දන්න කෙනෙක් ගැන මම උදාහරණ ගන්න නැත්තේ මොකද දන්න කෙනා හැදිලා ඉවරයි. කලින්ම දන්නවනේ. මේවා කෙනෙක් මෙයා නමත් එක්ක ඥාතිත්වයත් එක්ක ඔක්කොම දන්නවා. දැන් මේ මම කියන කතාවේ හැටියට දැකලත් නැහැ, දන්නෙත් නැහැ. එකම දේ මොකද හැඩරුව මනුස්ස ගැහණු ළමෙක් කියන එක විතරනේ. ඒතර මනුස්ස ගැහණු ළමෙක් කියලා හැදුනේ ඇයි ඇතුලේ? දැන් උතන හිටපු කෙනා ගිහිල්ලා ඉවරයි. උතන දැන් ජීවයක්වත් නැති දරකඩක්. ඇත්තට බුදුහාමුදුරුවෝකට කතා කරන්නේ ජීවයක් නැති දරකඩකට අපේ ඇතුලේ කෙනෙක් පුජ්‍යලෙක් හැදෙනවා. එහෙමනම් අපිට දරකඩකටත් හැදෙන්න ඕන. ගලකටත් ඇතුලේ කෙනෙක් පුජ්‍යලෙක් හැදෙන්න. කියන්නේ දැන් මේ අපි දැක්කේ නිකන් හැඩයක් විතරයි. දැන් උතන බලන්න ඕකෝ හිතන්නවත් බැරි කතාවක්. හැබැයි මිනිස්සු ඕන තරම් නන්නාඳුන මල සිරුර දැක්කහම තමන් දන්නේ නැහැ. මේ පෙර දැකලා නැහැ, දන්නේ නැහැ, ඇතුලේ හැදිලා තිබ්බේ නැහැ. මේ කෙනාගේ රූපය සාස්සලා තිබ්බේ නැහැ. හැබැයි ෆස්ට් ටයිම් දකින්නේ මේ මල සිරුර ඒ හැඩය. සාමාන්‍ය මිනිස්සු කියලා ගැහණු ස්වරූපයෙන් ඉන්නේ. එතකොට ගැහණු කෙනෙක් පුජ්‍යලයක් ඇතුලේ හැදිලා කතා කරන්නේ. අපි යාගේ නම දන්නේ නැහැ, මොනවද දන්නේ නැහැ. නමක ආදේශ වෙලා නැහැ තාම. කවුරු හරි නම කිව්වොත් ඒකත් ඇඩ් වෙනවා අර මේ ස්කන්ධ ධර්ම දැන් අරයාගේ රූපෙට ස්කන්ධ ධර්ම ටික හැදුනා. මොකද තාම නම දන්නේ නැති එහෙම ටිකක් තියෙනවා. ඒ නමක් දැන ගන්නවා. ඉන්නේ හිතේ කොහෙද? ඒවා ඔක්කොමත් එක්ක තමයි ඔයගොල්ලෝ ඊළඟට කතාව කාට හරි කියන්නේ. ඒතකොට ඒ කියනකොට කියවෙන ටික බලන්න. කියනකොට කියවෙන්නේ කෙනෙක් පුජ්‍යලෙක් කියලා කියන්නේ. දැන් කෙනෙක් පුජ්‍යලෙක් නෑ නේද? මල සිරුරක කෙනෙක් පුජ්‍යලෙක් ඉන්න බෑ. ගානේ ජීවයක්වත් නැහැ. හැබැයි අපි කතා කරන්නේ කෙනෙක් පුජ්‍යලෙක් ගැන. ඉතින් බුදුහාමුදුරු කියන්නේ අන්න ඒකයි.
එතන තමයි මේ විඥානයේ මායාව විඥානයේ බොරු හැසිරීම මේ විද්‍යාකාරී හැසිරීම තේරුම් ගන්න පුළුවන් ක්‍රමය. දැන් මුතන රහත් වෙලා හිටපු කෙනෙක් මල සිරුරක් දැක්කට කවදාවත් කෙනෙක් පුජ්‍යලයක් ඇතුලේ හැදෙන්නේ නැහැ. එයා දැක්කදී දැක්ක පමණයි මට්ටම තියෙනවා. හොඳ උදාහරණයක්. එතකොට අපි ලෝකේ ජීවත් වෙනකොට අනුගානේ ජීවත් වෙන්න මිනිස්සෙක් ගැන නම් කෙනෙක් පුජ්‍යලයක් ඇතුලේ හැදෙන්න කමක් නැහැ. අපිට එයා කතා කරනවා. එතකොට ඒ අඳුනා ගැනීමක් ඔක්කොම හරි කමක් නැහැ කියමු. මල සිරුරකට කෙනෙක් පුජ්‍යලයක් හැදෙනවා කියන්නේ. කියන්නේ එච්චරටම මේ සිතා විද්‍යාව සහගතයි. එයා හදන කෙනා පුජ්‍යලයා මේ ලෝකේ ඉඳලත් නැහැ. උගුල පව් කියලා ඒ හරිය අනුකම්පාවෙන් හරි ඒ තමන්ගේ හිත ඇතුලේ හැදෙනවා. මේක රහත් වෙනකන් මේක තමයි කතාව. හැබැයි ඕක දැක්කොත් මේ අනුමාන ඥාණයෙන් කියන්නේ නුවණින් දැක්කොත් කෙනෙක් ඔය කතාව නුවණින් දැක්කොත් එයා දන්නවා ඇයි එහෙම කෙනෙක් පුජ්‍යලෙක් හැදුනේ ඇතුලේ. ඒ හැදෙන්න ඕනේ නැහැ කියන කතාව දැනගන්න. ධර්මයට ගැලපෙලා තමයි දැන් හරියට දැනගන්නේ. එහෙම නැත්නම් ඕන කෙනෙක් එයා පව් මොනවා හරි මොකද උනේ කින්ද මන්ද කියලා අර කතා කරන්නේ දැන් අර කෙනෙකුට පුජ්‍යලෙකුට වෙච්ච වැඩක් දැන් කතාව. දැන් උතන 10 දෙනෙක් බැලුවොත් ඒ මල සිරුර දිහා අපි දුක 10 දෙනෙක් ඒ මෙන්න කෙනාව දන්නේ නැහැ. ඒ 10 දෙනා ඇතුලේ 10 ආකාරයකට හැදිලා ඒ 10 දෙනා ඇතුලට අරගෙන ඉන්නේ කෙනා පුජ්‍යලයා 10 දෙනෙක්. මල සිරුරක් දැක්කේ. හැබැයි පුජ්‍යලවස් දිලා. ඒක තමයි සත්පුජ්‍යල සංඥාව කියන එක හරි අමුතු කතාවක්. සත්පුජ්‍යල සංඥාවෙන් එළියේ මොනවා තිබ්බත් ඇතුලේ හදන එක තමයි වැරද්ද. එළියේ මොනවා තිබ්බත් ඇතුලේ හදාගන්න එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඇතුලේ හදන්න නොදී ඉන්නවා කියලා එකක් කරන්න බෑ. මාර්ග ඥානේ මාර්ගඵල ප්‍රඥාව නැත්තම්. කියන්නේ අපිට මාර්ගයෙන් හම්බෙනවනේ මුක්ති ඥාන දර්ශනයක්. ඉතින් ඥාන දර්ශනේ නැතුව ලෝකෙ දකිනකොට කෙනා පුජ්‍යලයා හැදෙනවා තමයි. ඉතින් මල කඳකට හැදෙනවා නම් තමන්ගේ ඇතුලේ තේරුම් ගන්න මේ අවිද්‍යාව කොච්චරනම් ඔබල දෙයක්ද එයාව ටැකල් කරන්න එයාට ඇත්ත පෙන්වන්න කියන්නේ එයාගෙන් මිදෙන්න අවිද්‍යාවෙන් මිදෙන්න කියන එක කරනවා කියන එක කොච්චර අමාරුද ඒක කරගන්න මොන තරම් දේවල් ගොඩක් කරන්න ඇද්ද එතකොට දැන් උතන විකෘතිය තමයි මල සිරුරට කෙනා පුජ්‍යලයා ඇතුලේ හැදිලා අපි කතා කරන්නේ. ඒක මේ ලෝකේ හිටපු නැති කෙනෙක් ඒක. මේ මල සිරුර පරිහරණය කරපු කෙනා පුජ්‍යලයා මේ වෙද්දි ගිහිල්ලත් ඉවරයි. වෙන තැනක උපත ලැබලත් ඉවරයි. හැබැයි අපි කතා කරන්නේ අපේ ඇතුලේ හැදුන කෙනෙක් ගැන. අපි ඒක නිසා අපි අපේ ජීවිත තමයි වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒක දැක්කම සමහර කෙනෙක්ගේ ඒ හිතේ ශෝකය නිසා එයාගේ ජීවිතේට ප්‍රශ්න වෙනවා. හානි වෙනවා. ඒ දුක දරන්න බැරුව අඬනවා වැළපෙනවා. දැන් මොකටද මේ යඳන්න වැළපෙන්නේ? නිකම් මලසිරුරක් නිසා හැදුන කෙනෙක් පුජ්‍යලයක් නිසා Tamanට වෙනස් වෙන සිදුවීම් ජාලය බලන්න ඉතින් ඔය ඔක්කොම පංච උපාදානස්කන්ධේ හැටි. උපාදානස්කන්ධේ හැටි. හොඳම මෙතන තියෙන උපාදාන කියලා ස්වභාවයකට ආවොත් උපාදානය කියන තියෙනවනේ අපි මේ රූපේ උපාදාන වෙලා තමයි සිද්ධ වෙන්නේ. ඒක කටහඬවත් ඇහෙන්නේ නැහැ නේ මනසිරුරන්නේ. රූපය නිසාම තනා පුද්ගලයා ඇතුලේ හැදුනා. ඕනෝම දෙයක් තියෙනවා. දැන් උතන තමයි මේ මනසිරුරට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඒතර ජීවත් වෙන්න හැම කෙනාමත් අපේ ඇතුලේ තියෙනවනේ මේ විදිහට කෙනා පුජ්‍යලයා විදිහට හැදිලා අපිට යථාර්ථය දකින්න බෑ අපිට පේන්නන්නේ මම අර කලින් කිව්වනේ රූපයයි ඇහැයි අතර විඥානික රූපය තියෙනවා උපාදාය රූපය කියලා තියෙනවනේ එයාව තමයි දකින්නේ ඒකට එයා හොඳ නරක විදියට අම්මා තාත්තා විදියට දුව දරුවෝ විදියට අපේ පංචස්කන්ධ ලෝකයේ තියෙනවා ඒ පංචස්කන්ධ ලෝකයේ උපාදාන වෙනකොට මමගේ හැඟීමකින් උපාදාන වෙනවාම අපිට දුක එනවා සාමාන්‍ය දුක ගැන කතා කරනවා නම් දුක සතුට ශෝකය මේ ඔක්කොම එනවා ඒ රූප වලට දැන් එතන සාමාන්‍ය අනිත් රූප ගැන කතා කරොත් තමන්ගේ රූපය දැක්කත් ඔය කතාව ඔහොමයි
තමන්ගේ රූපය දැකලත් ෆොටෝ එකක් මේ මම කියලා හැංගීමෙන් කතා කරනවා. දැන් අපි රූපය ලස්සනට තියාගන්න ඕනේ. ඒක හරි. ඒ වුණාට දැන් රූපයට ගොඩාක් සැලකිලි කරනවා නම් මම මගේ කියලා ඒ රූපේ වෙනස් වීමක් සිද්ධ වුණාම අපිට දුක දැනෙනවනේ. ඒ අන්තයට ගියා. නමුත් උතනදී තේරුම් ගන්න ඕන අපි අන්තයට නොයා කොහොමද රූප පරිහරණය කරන්නේ? තමන්ගේ රූපය උන. ඉතින් ඒ නිසා මේ විපස්සනාව කියලා කිව්වම ලෝකයේ අපිට අහන්න දකින්න දැනෙන හැම ස්වභාවයක්ම ගන්න පුළුවන්. උද උපමා උපමේ නිදර්ශන විදියට සාමාන්‍යයෙන් දිත්තේ දිත්ත මත්තන් දැකපු දැක්ක විතරයි මට්ටම කොහොමද ප්‍රායෝගික වෙන්නේ? වුණ දේ වුණ විතරයි මට්ටම කොහොමද ප්‍රායෝගික වෙන්නේ? ඊට පස්සේ දැනුණ දේ දැනුණ විතරයි මට්ටම. සිතුණු දේ සිතුණ විතරයි මට්ටම කොහොමද ප්‍රායෝගිකව අත්විඳින්නේ? ඒක අත්විඳ ගන්න බැරුව ඉන්නේ ඔය දිත්තේ දිත්ත මත්තන් කියන මට්ටමේ නවතින්නේ නෑ මෙයා. උඩ එයා දැකපු දෙයක් අරඹයා ඊට පස්සේ සංකාර කරන සංකාර හේතු කොටගෙන විඥාන නාම රූප වුමාර සාමාන්‍ය සයිකල් එකේ අනේකයි මේ වැරද්ද වෙලා තියෙන්නේ. ඒකට දැන් අපි මේක දන්නවනේ. මේක දැනගෙන ඉන්නවා. මේක අපි සාකච්ඡාවලදී කතා කරලා තියෙනවා. දැන් මේක කොහොමද? දැන් මේක සම්පූර්ණ මුලාවක්. මුලාවෙන් මිදෙන්න එපා. මුලින්ම මුලාව දන්න හොඳ පැහැදිලිව මුලාව දන්න හින්දා තමයි දැන් ඔය සමහර ඔයගොල්ලෝ භාවනා කරන අයගේ සමහර අත්දැකීම් බොහොම හොඳයි. මේ මුලාව දැන කරන භාවනාව කරන අයගේ අත්දැකීම් හරියට දැන් මට සමහර අය කියනකොට මතක් වෙන්නේ මම භාවනා කරනකොට යම් කිසි දෙයක් වින්දාද ඒ විඳපු දේවල් සමහර අය ඒවම කියනවා. ඒක තමයි හොඳ විදිය. ඒ කියන්නේ භාවනාව කහලා නිකන් ඉඳලා නැහැ. කමඨහනක් දැනගෙන නිකන් ඉඳලා නැහැනේ. ඒ කියන්නේ නිකන් ඉන්නේ නැත්තේ කෙනෙක් ඒ භාවනාව try කරනවා කියලා කියන්නේ සහ ඒ භාවනාවේ උපරිම වීර්යය ගන්නවා කැපවීම කරනවා කියලා කියන එකේ තේරුම අතුලාන්තේ සකස් වෙලා තියෙනවා මේ මුලාවෙන් මිදිය යුතුයි කියන්නේ. ඒ මුලාවෙන් මිදිය යුතුයි කියලා අතුලාන්තේ සකස් වෙන්න නම් මුලාව සම්බන්ධව මුලාව කියන්නේ අපි සාමාන්‍ය මෝහය කියන ස්වභාවයනේ අවිද්‍යාවනේ. අවිද්‍යාව හේතු කරගෙන තමයි අර මනසේ රුණත් කෙනෙක් පුද්ගලෙක් හැදුනේ. ඒ වගේ තැන් වලින් හොඳට තේරිලා තියෙනවා. එනා පුද්ගලයා හැදිලා අපි සාමාන්‍ය ලෝකයේ වින්දනය කරනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ වින්දනය කිරීමේ තියෙන විකෘතිය දැකලා තියෙනවා. එහෙනම් අපි විකෘතිය දැක විකෘතිය දැන බොරුව මුලාව දැන සුරේ ඉන්න බව දන්නවා. හැබැයි Tamanට ඇතුලේ අදහසක් තියෙනවා මේ විදෙන්න ඕන. ඉතින් ගැලවෙන්න ඕන. මුක්තියක් ලබන්න. නිදහස් වෙන්න ඕන මේ සාමාන්‍ය කතා කරන අවුලේ. බුදුහාඳුරුණත් මේව පැහැදිලි කරන්නේ මේ ගොඩාක් ගැඹුරු ධර්ම කාරණා ඕනේ නැහැ. සමහර සියුම් තැන් තමයි මතු කරලා දෙන්න ඕන මිනිස්සුන්ට. ඊට පස්සේ ඒගොල්ලෝ දැනගන්නවා ඒක කියන්නේ. මොන කෙනෙකුට කායික බුද්ධියක් සාමාන්‍ය අර අදපරම කියන මට්ටමේ නැත්තම් ගුඩිතඤ්ඤ විපුඩිතඤ්ඤ නෙయ్య කියන මට්ටමේ හරි හිටියොත් ඒ කියන්නේ මොන පුජ්‍යල ස්වභාව තුනේ හිටියොත් මේක තේරුම් ගැනීම හැකියාව තියෙනවා. පරම කියන අයට බෑ. ඒගොල්ලෝන තාර්කික බුද්ධිය වැඩෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒගොල්ලෝ සාමාන්‍ය මිත්‍යාවල එල්ලිලා ඉන්නවා. මිත්‍යා අදහස් මිත්‍යාව කියන එක අර සාමාන්‍ය ලෝකේ බාහිර මිත්‍යාව දේ ඔය මුල්දනනේ විශ්වාසය ඇදෙයි. දෙවියන් ගස්ගල් බුදු පූජාවල් ඒ විශ්වාස මත ඉන්න සහ ඊළඟට ඔය පින කියන කාරණාව ඒව මත එල්ලිලා එල්බගෙන ඉන්න අයට බෑ මේක තේරුම්. එහෙම කොට දාන්නත් බෑ ඒක. බුදුහාඳුරන්නත් එහෙම කොට දාන්න බෑ ඒක. මේ පදපරම ස්වභාවයේ හැටි ඒක තමයි. හඳාම තමන්ගේ මත තර්ක වල තමයි ඉන්නේ මාර්ගය හෙලි කරලා දෙන මාර්ගය විවෘත කරලා දෙන සත්‍යයට ඒක හැබැයි අර අනිත් පුද්ගල කොටස් තුන සාමාන්‍ය ස්වභාවයෙන් විදිනවා දැන් මුල නේද ලංකාව කියන අපේ මේ රටේ සාධාරණ මෙච්චර කාලයක් පැවතුනාට දැන් තියෙන්නේ
ප්‍රැක්ටිකල් මේ පැත්තක් නෙවෙයි. විශ්වාස ඇදහිලි විතරයි. බොහෝ තැන්වල ඒක භික්ෂු භික්ෂුණී වෙන්න පුළුවන්, උපාසක උපාසිකා වෙන්න පුළුවන්. හැමෝම අල්ලගෙන ඉන්නේ ප්‍රැක්ටිකල් පැත්ත නෙවෙයි. හිත සංස ගන්න පුළුවන් මිත්‍යා විශ්වාස ඇදහිලි පැත්ත විතරයි. මේ එහෙම තමයි ඔය මේ දවස්වල ඔය ලංකාවට ඇවිල්ලා ඔය මේ සාම පාගමන කියන එක කරන හාමුදුරුවෝ ඒගොල්ලෝ තායිලන්ත වියට්නාම ලාओस කියන ආරණ්‍ය සම්ප්‍රදායෙන් පැවතගෙන එන අය. ඒකට ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නවද ආරණ්‍ය සම්ප්‍රදායෙන් තායිලන්ත වියට්නාම් මියන්මාර් හාමුදුරුවරුන්ගේ ප්‍රැක්ටිස් එක භාවනාව. ඒ භාවනාව කියන එකේ සමහර අයගේ තියෙනවා දූතාංග ප්‍රැක්ටිස්. ඔය ඉන්න හාමුදුරුවරු කණ්ඩායමේ දූතාංග හරියටම කරන අය. දූතාංග කියන ඒවා බුදුහාමුදුරුවෝ නිර්මාණය කළ ඒවා නෙවෙයි. ඒකට දූතාංග වලට හාමුදුරුවරු පෙළඹුණේ සරල බවින්ද. ඒ සරල බවට කැමති අය ඉන්න පුළුවන්. මිනිස්සු ඒ සරල බවට කැමති අය තනින් සිවුරෙන් ජීවත් වෙනවා ඉන්න පුළුවන්. ඊට අමතරව ඇඳවල් පාවිච්චි කරන්නේ නැහැ, නිදා ගන්න නැහැ. මොකද ඒ අයගේ ફોකස් එක මේවා වෘත වලට වැටෙනවද කියලා තර්කයක්ත් එනවා. සීලබ්බත පරාමාස වලට වැටෙනවද කියලා වෘත. දූතාංග කියන්නේ වෘතයක්. එතකොට මේ ඊයේ දැන් අපේ සාමාන්‍ය හාමුදුරු කෙනෙක්ව දැක්කම අපි සාමාන්‍ය සිවුරු පාවිච්චි කරනවනේ. ඒතර මේ දූතාංග ඔයගොල්ලෝ දන්නවද දන්නේ දූතාංග 10ක් තියෙනවා. මතකද 10ක්. ඒතර ඒ දූතාංග වැටෙනවද වෘත වලට සාමාන්‍ය සෝවාන් වෙන්න බැරි කියන මට්ටමේ කියන්නේ සීලබ්බත පරාමාස නැත්තෙන්ද කියලා. ඇත්තටම සමහරුන්ට ඒක එහෙම තමයි. කියන්නේ සමහර අය මේ සෝවාන් වෙන්න බැරුව හිර වෙලා ඉන්නවා දූතාංග වලින්. මොකද බුදුහාමුදුරුවෝ පැනෙන්නේ නැහැ මේ දූතාංග කියන එකේ තේරුම ඔන්න ඔතන තමයි කියන්නේ. සමහර අය ඒක දිට්ඨියට අල්ලගෙන ඉන්නවා තමන්ගේ තනි සිවුර පාවිච්චි කිරීම කියන ඒ සරල චාම් බව හොඳයි. හැබැයි ඒක තමාගේ ඇතුලේ ආත්ම දිට්ඨියකට අහුනොත් තමන් ඒ ගැන සතුටු වෙන මට්ටම, තමන් ඒ ගැන තෘප්තිමත් වෙන මට්ටම තමන් බොහෝ දේවල් පරිහරණය කරන්නේ නැහැ. චීවර ගොඩක් පාවිච්චි කරන්නේ. නිදාගන්නේ නැහැ, ඇඳක නිදාගන්නේ නැහැ කියන්නේ. ඒකට දවසට එක වේලයි කන්නේ කියන එක. නානි වළඳනවා කියන එකනේ. ඒකට මේ වගේ දේවල් 10ක් තියෙනවා. එතකොට ඔය 10ම අල්ලගත්තොත් පරිත්තන්නේ මාර්ගඵල වලට යන්න බෑ. හැබැයි ඒගොල්ලෝ ඒව පාවිච්චි කරන්නේ මොකද දන්නවද? ඒ බුත සහ ඒ දූතාංග පාවිච්චි කරන්නේ සල්ලි පරිහරණයක් කරන්නේ නැහැ. ඒකට බයක් තියෙනවා. ඒක ඇතුලෙන් වෙන බයක්. මේවට අහු වෙලා සාමාන්‍ය මේ උත්සාහ වීර්ය හීන වේද කියන්නේ. ඒකට ඒ නිසා ඒගොල්ලෝ සමහරලාට මේ ධහම දකින්නෙම බුත දූතාංග වල ප්‍රතිඵලයක් විදිහට විතරයි මාර්ගඵල ලබන්න පුළුවන් කියන මට්ටමක් තියෙන්නත් පුළුවන්. මේ බුදුහාඳුරෝ ඒක ප්‍රතික්ෂේප කළා. බුත දූතාංග අත්‍යවශ්‍ය නැහැ. කිසිම කෙනෙකුට මාර්ගඵල ලබන්න. ඕනම කෙනෙකුට සාමාන්‍ය සැප සහගත ජීවිතයක් ගත කරන අතරතුර හරියට මේක අල්ලගත්තොත් ඥානයට නුවණට ඒගොල්ලෝ මේක දකින්න. ඒක කරගන්න පුළුවන් අර අනුමාන ඥාන සකස් වුණාට පස්සේ භාවනාව විතරයි වැඩගත්. ඒතර නැත්තම් ගිහිව ඉන්න කෙනෙක් දූතාංග පුරන්නේ නැහැ නේ කවදාවත්. ගිහිව ඉන්න කෙනෙක් මාර්ගඵල ලබනවා. එහෙනම් මෙතන ගැටලුව තියෙන්නේ දැන් ඒගොල්ලෝ දැන් ලංකාවට ඇවිල්ලා මේක දකින්නකොට ඒගොල්ලෝ දකින්නේ කෝණේ. ඒගොල්ලෝ දකින දූතාංග කෝණේ. දූතාංග කෝණයෙන් දකිනකොට ඒගොල්ලෝ දකිනවා ලංකාවේ දර්ශනය ස්ථාපිත වෙලා නැහැ බුදුදහම. ඒක හරි. දැන් මම දැක්කා ඒක ආටිකල් එකේ හඳුරු කියනවා මේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අර තිබ්බ මේ බුදු පූජා ආදී විශ්වාස සහ වන්දනා කිරීම විතරයි දකින්නේ. මෙතන දකින්නකොට අරගොල්ලොන්ට හැමදාම කැලෑවල් වල ඉඳලා නගරයට බයලා මේ විදින්දනේ ඇවිල්ලා ඉන්නේ එච්චරයි.
ඒකට සල්ලි පූජා කරන්න යනකොට මේ ඒගොල්ලොන්ට වැඳ ඉන්නවා දැක්කහම ඒගොල්ලෝනේ කාමුතු වෙනවා. ඒත් ඒගොල්ලෝ දකින්නේ මේ අය කවදාවත් මාර්ගඵල පැත්ත ගැන හැම දන්නේවත්. මට තනින්න පුළුවන් මාර්ගඵලලාභී හාමුදුරුවෝ. නමුත් ඒගොල්ලෝ දූතාංගයේ විදිහටම කරගෙන යනවා. සමාජ මාර්ගඵල ලැබුවා කියලා දූතාංග වෙනස් කරන්නේ නැහැ. මොකද ශිෂ්‍ය පරම්පරාවට වැදගත්. දැන් තමන් දන්නවනේ තමන් දූතාංගයක ඉඳලා තමයි මේක කරගත්තේ කියලා. මහා කාශ්‍යප හාමුදුරුවෝ කරේ වැඩේ. මහා කාශ්‍යප හාමුදුරුවෝ එයා මාර්ගඵල ලැබුවේ ඔය දූතාංග කියන සරලතාම් ජීවිත රටාවකට මේ ජීවත් වුණා හින්දා ඊට පස්සේ එයා ශිෂ්‍ය පරම්පරාව හැදුවෙත් ඒ විදිහට. ඒකද මේ ශිෂ්‍ය පරම්පරාව එහෙම කොට නැගිලා ඒගොල්ලෝ දූතාංග පුරන අය. එතකොට රහත් උනත් දූතාංගෙන් මිදෙන්නේ නැහැ. ඒකෝට ඒ වගේ තමයි දැන් මේ හාමුදුරුවෝ උනත් දැන් මේ ලංකාවේ ඇවිල්ලා බලනකොට පන්සල් සම්ප්‍රදායක් තියෙන්නේ. මිනිස්සු පන්සල වටා ගොනු වෙලා ඉන්නේ. දකින්නේ දෙන්නේ. ඒකට භාවනා කරන අය දකින්නේ නැහැ. සාමාන්‍ය මාර්ගඵල ගැන සාකච්ඡාවක් නැහැ කොහෙවත්. මෙඩිටේෂන් කියන කතාවක් නැහැ. ඒක හරි වෙනස් කතාවක්. ඒකද යන්නේ ඒක හින්දා තමයි දැන් මේ අපිට වෙලා තියෙන මේ සමහර දේවල් දැන් මේ විදේශ ආමුදුරු ආවම තේරවාද දහමේ හරි ක්ලීන් ප්‍රැක්ටිස් එක තියෙන ඒගොල්ලෝ. අපි ගාව නැහැ. අපි තමයි දුන්නේ. තායිලන්තේ මියන්මාර ඔය හැම තැනටම මේ දහම ව්‍යාප්තුනේ ලංකාවේ. හැබැයි අපි ක්ලීන් ප්‍රැක්ටිස් එක ඒගොල්ලෝ ගාව තියෙනවා. අපි ගාව නැහැ. අපි නිකන් වන්දනාමාන කිරීමක් ආමුදුරු දැක්කාම සාදු සාදු කියන විවිධ ක්‍රම තියෙනවනේ. ඒවත් දකින්නේ අරගොල්ලෝ මේගොල්ලෝ මොනවද මේ කරන්නේ කියලා දැන්. ඒක තමයි මේ වෙනස. ඒකට දැන් සාධාරණ සාකච්ඡාව විපස්සනා සාකච්ඡාවකදී දැන් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් තේරෙන්න ඕන මෙතන වෙන්න ඕන මොකක්ද කාරණාව අර අපි කතා කරපු භාවනා කමටහනට සම්පූර්ණ එෆර්ට් එක දෙන එක කියන්නේ සම්පූර්ණ උත්සාහය එතන තියෙනවා මෙච්චරයි. ඒතර වෙන මොනවත්ම වැදගත් නැද්ද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. වන්දනාමාන කිරීම, පින්කම් කිරීම. නෝවල මාර්ගඵල නම් ફોකස් එක ඒ කිසිවක් වැදගත් නැහැ. මාර්ගඵල නම් එතකොට තමන්ගේ අරමුණක් තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ දැන් මේක අනුමාන ඥානට ගෝචර වුණාට පස්සේ අරමුණක් හැදෙනවනේ. දැන් විකෘතියක් හදනවා නම් හිත අවිද්‍යාව හේතු කොටගෙන රූපයක් දැක්කාම ඒගොල්ලෝ දන්නවා මේ විකෘතිය හදපෙන්න මම තමන් දැවෙනවා කියලා. සහ එක්කෝ මේ රූපය අල්ලගෙන විඳිනවා වෙන්න පුළුවන්. ඒ පැත්තේ. හැබැයි විඳින්නේ තමන් ඇතුලේ තමන්මයි. හැබැයි අපි හිතනවා මේ බාහිරයක් තමයි අපි විඳින්නේ කියලා. නමුත් බාහිරයක් නෙවෙයි. තමා තුල හදාගත්ත සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියන එක තමයි. අපි ඔක්කොම ධම්ම කියන ස්වභාවයෙන් හදනවා. මම මගේ ගතියෙන් ඔය හැම එකක්ම බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම හදලා තියෙන ධම්ම කියන මට්ටම ඇතුළේ තියෙනවා. ඒකට අපිට සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියන්නේ බුදුහාඳුරෝ උතන තමයි පෙන්වන්න හදන්නේ. ධම්ම කියන ඒවා මම මගේ කියලා දැනෙන්න බෑ කියලා කියන්නේ. තියෙනවා ධම්ම. මම මගේ කියලා දැනෙන්න ඕනේ නැහැ. කියන මට්ටමෙන් ඒවා අසුරු කරන්න කියන එක සබ්බේ ධම්මා අනාත්තාති අදාපඤ්ඤාය පස්සිති කියලා කියන්නේ ඕක හරියට දැකලා ප්‍රඥාව ඉපදුනොත් එහෙම මේ ලෝකයේ ඔය කියන්නේ සෝවාන් මට්ටම සෝවාන් ඵලයටවත් අඩු ගන්න ඉන්න ඕන. එහෙම කෙනා සියලු ලෝක අසුරු කරනවා. ඒ සියලු ධම්මනේ ඔය කියන්නේ ඇතුලේ හැදෙන අපි රූපයක් දැක්කම ඒක ධම්ම කියන මට්ටමට තමයි කතා කරන්නේ. ඇතුලේ තියෙන්නේ එහෙම. ශබ්දයක් ධම්ම කියන මට්ටමට තමයි තියෙන්නේ. ඒක සම්බේ ධම්ම අනාත්තාති කියලා අත්ත අනත්ත කියන තැන තමයි අනාත්තාති කියලා කියන්නේ මම මගේ කියලා දැනිය යුතු නැහැ කියලා කියන්නේ. දැන් අම්මගේ රූපේ දැක්කාම මම මගේ කියලා දැනිය යුතු නැහැ. හැබැයි අම්මා කියලා කතා කරන්න. කමක් නෑ. දැන් කතා කරන්නේ මොන මට්ටමද බැලුවොත් එහෙම මේ ප්‍රඥාවෙන් මේක අවබෝධ කළායගේ මට්ටම මේ කතා කරන්නේ. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්ද දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියලා කියන්නේ ඒකයි. දැන් මේවා දකින අය විසුද්ධියටපත් වෙනවා. නිදහස් වෙනවා. ඊටපත් වෙනවා. විමුක්තිය විඳිනවා.
නිදාස විඳිනවා. හරිනේ දැන්. දැන් අනිත් අයට කොහොමද ඒක දැනෙන්නේ? අම්මා බාහිර මැරෙනකොට ඇතුලේ තමන්ගේ ධම්ම කියන මේ උපාදාන වෙලා මගේ අම්මා මැරුණා කියන එකත් එක්ක එන ශෝකයේ බය දුක එක්ක හඬා වැළපෙනවා, ගැස්සෙනවා, වෙනස් වෙනවා. මේ සබ්බේ ධම්මානත්තාති ගුණ කෙනා අම්මා බාහිර මැරුණාට මගේ රූපේ බාහිර මැරුණාට ඇතුළ ඉස්සෙල්ල වෙන්නේ නැහැ. මොකද එයාට මම වගේ කියන අර තවරුණ ගති අයින් කරලා ඉවරයි. එන අත්ත අනත්ත කියන ඔය අත්තානුදිට්ඨිය ප්‍රහීන වෙන තැන කියන්නේ රහත් භාවය. හරි සෝවාන් ඵලයටපත් වෙනකොට අවමශයෙන් දැනුමක් තියෙනවා. දැනුමක් කියන්නේ දැනීමක් තියෙනවා. ඥාන දර්ශනයෙන් ඒක තියෙනවා. ඒ නිසා තමයි ඔය අපි නිතරම දැන් බලන්න ඕන Tamanට තේරෙන ඔය මේ නිදර්ශනයක් ගත්තාම ඔය මතමයි මානසිකාර වෙන්න ඕනේ. යෝනිසෝ මානසිකාර නෙවෙන්නේ. ඔය මතම මානසිකාර වෙන පුජ්‍යලේ මොනවද කරන්නේ ඊළඟට? කමඨානේ ප්‍රැක්ටිස් එක වැඩි කරනවා. මේකයි අපිට වැදගත්ම කාරණා. ඕ දේවල් කිය යුතු නැහැ. කමඨානේ ප්‍රැක්ටිස් එක විතරයි කියන්නේ. කමඨහන පොළු අපිටමකෝ මාස 3-4ක් කරනවා එක දිගට භාවනාව පැය 2-3 දවසකට කරන කෙනාගේ මාස 3කින් පස්සේ මාස 3-4 ඒ වගේ කාලෙකින් පස්සේ එයාගේ කමඨහන් ප්‍රැක්ටිස් එක එයාටම තේරෙන මට්ටමට වෙනවා. ඒ කියන්නේ එයාටම ඥාන දර්ශනයක් තියෙනවනේ. ඔව් කියන්න ඕනේ. ඒ ඥාන දර්ශනයෙන් එයා ඉන්න තැන එයාට ඇසස් කරගන්න පුළුවන්. තක්සේරුවක් එනවා ඇතුලේ. මේ තක්සේරුව එන්නේ අර සතර අපාගත ගිය එහෙම නැති මට්ටමක් තමයි එන්නේ. ඒ තක්සේරුව දැනෙනවා. අපිට භාවනා පටන් ගන්නකොට තිරිසන් නිරේ പ്രേත අසුර කියලා කිව්ව ගමන් බය වෙනවා කියන. අපාය යනවා. අපාය කියලා එකක් තියෙනවා. තමන් තිරිසනෙක් වෙන්න පුළුවන් ඊළඟ ජීවිතේ ප්‍රේතෙක් වෙන්න පුළුවන්. ඕම කිව්වම බය වෙනවා සමහර. බය වෙනවනේ. ගොඩක් වෙලාවට අපාය හදන්න බයයි. ඒක භාවනාවේ ප්‍රැක්ටිස් එකකට මාස 3කින් පස්සේ ආසස් කරලා බැලුවොත් තමයි දැන් අර බය කියන එක සාමාන්‍ය එකක්. ඒ කියන්නේ අපාය ගැන ඇහෙනවා. වුණාට අර කලින් තිබ්බ චකිතයක් කියන බය තමන් යයි කියන මට්ටම වගේ අඩු වෙලා දැනෙනවා. ඒ කියන්නේ මොනවද අඩු වෙනවා කියන්නේ? නොයලෙනවා කියලා කියන්නේ. කියන්නේ අපායට යාමට નિયમિત ඒ සඳහා පහළ වෙන සිතුවිලි පහළ නොවි තියෙන මට්ටමක්. ඒ කියන්නේ විරාග වෙලා තියෙන අපායට. අපායට නොයලිලා තියෙනවා. ඒකට ඒක සෝවාන් ඵලයට කලින්ම දැනෙනවා. සෝවාන් ඵල ප්‍රත්‍යක්ෂයේ සිදු වුණා හෝ නොවුණා දැනෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මරණාසන්න වෙලාවේ වුණත් සෝවාන් වෙන්න පුළුවන් ප්‍රැක්ටිස් එකේ ඉන්න කෙනා කියලා. ඒක මරණාසන්න වෙලාවේදී සෝවාන් වෙන්න පුළුවන් වෙන්නේ ප්‍රැක්ටිස් එකේ ගියොත් විතරයි. ඉතින් මේ ප්‍රැක්ටිස් එකේ ගියොත් ඒතකොට මරණාසන්න වෙලාවේ අපාය මතක් වෙන්න විදියක් නැහැ. අපායට අදාළ සංඥා උපාදාන වෙන්නවත් ඒව ඇතුළේ මතුවෙන්නවත් හේතු සකස් වෙලා එහා සකස් වෙන්නේ නැහැ. මොකද එයාගේ ප්‍රැක්ටිස් එක නොඇලීම තුල ගිහිල්ලා තියෙනවා. අපායට නොඇලිලා තමයි අපාය යන්න හේතු තිබ්බනම් බොහෝ විපාක භාවනාවෙන් ගෙවල ඉවරයි. ඒ නිසා තමයි අර මං කිව්වේ මැරෙන්න කලින් මරණාසන්න මරණ මංචුවට යන්න ඕනේ නැහැ. මාස 3ක් 4ක් එක දිගට මේක මාස 3ක් 4ක් කරන්න ඕනෙත් නැහැ. දවසකට පැය 7-8 කරන කෙනෙක් සතියෙන් දෙකෙන් මේ මට්ටමට එනවා. මොකද එයාගේ මේ වේදනාවල් ඒ ඔක්කොමත් එක්ක සාමාන්‍ය සෝවාන් මාර්ගය නිසා ප්‍රහීන වෙන කෙලෙස් වල තක්සේරුවක් මොකද උනේ කොහොමද දැනෙන්නේ කියන එකක් එයාට සති දෙකෙන් තුනෙන් ගන්න පුළුවන්. මේක තමයි කරන කැපවීම. කියන එක විතරයි වැදගත්. දැන් එහෙන් බැලුවාම බුදුහාමුදුරුවෝ කවදාත් කෙනෙක්ගේ පස්සෙන් ඉඳලා නැහැනේ. භාවනාව කමඨහන දෙනවා. කමඨහන දුන්නට පස්සේ කවුරු කාගත් පස්සෙන් ඉන්න බෑ. එහෙම බලන්න බෑ. එතකොට දැන් එවන අතහැරලා දානවා වැඩන්නේ. කමඨහන දෙනවා අතහැරලා. අතහැරලා දානවා කියන්නේ එහෙම කාවත් බලෙන් සෝවාන් කරන්න බෑ කියන දන්නවා. මාර්ගය
කියලා දෙන්න පුළුවන්. මාර්ගයේ ගියාම මාර්ගයෙන් ලබන විමුක්තිය ගැන දේශනාවක් කරන්න පුළුවන් කියලා දෙන්න පුළුවන්. ඒක සම්මා සම්බුද්ධ ශාසනයක විතරයි කරන්න පුළුවන්. දැන් එහෙම නැතුව සම්මා සම්බුද්ධ ශාසනයක පරිබාහිර මාර්ගඵල තියෙනවා. ඒක කියලා දෙන්න බෑ. දැන් අපි උනත් කියන්නේ ඒකයි දැන්. දැන් අපි මේ කතා කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක් නේ. ඒ නිසා තමයි අපිට උනත් අපි හිතාරෝ දැන් අපි භාවනා කරලා සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, රහත් වුණා කියලා. දැන් මේ කොහෙද ඉන්නේ බැලුවොත් සම්මා සම්බුද්ධ ශාසනයක් ඇතුලේ. ඒ ඇතුලේ ඉන්නේ ඉඳලා ඔයගොල්ලෝ අපි මේවා කතා කරන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ ඕනෙම නැහැ. බුදුහාමුදුරුවෝ ජීවමාන ඕනේ නැහැ මේ සාකච්ඡාව කරන්න. මොකද අපි ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක ඇතුලේ නිසා අපිට ඒකට අදාළ වචන ටික තියෙනවා කතා කරන්න. ඒකට ඒක අදාළ වචන ටික අපිට ආවේ කොහෙන්ද? බුද්ධ වචනේ තාම රැකිලා තියෙන ඉන්න. ඒ නිසා තමයි අපිට මේ සාමාන්‍ය සාකච්ඡාවලදී පටිච්චසමුප්පාදය ගැන, පංචස්කන්ධය, උපාදානස්කන්ධය, සංයෝජන ධර්ම ගැන මොන සාකච්ඡාවක් කරන්න පුළුවන්. හැබැයි සම්මා සම්බුද්ධ ශාසනයක පරිබාහිරව සාමාන්‍ය මාර්ගඵල තියෙනවා. සෝවාන් වුණාය, රහත් වුණාය ඉන්න පුළුවන්. අපි කියන්නේ පච්චේක බුද්ධ කියලා. ඒගොල්ලන්ට බෑ කතා කරන්න. සාකච්ඡාවක්වත් කරන්න බෑ. එහෙම මට්ටමක බුද්ධ වචනයක් නෑ ඒකයි. කියන්නේ සර්වඥ බුද්ධ වචනයක් තියෙන්න ඕන. මේ ගත වෙන්නේ එහෙම එකක්. ඒ නිසා මේ ගත වෙන ශාසනය තුළ ඕනම කෙනෙක් කමඨහන විතරක් දැනගෙන සෝවාන් වුණත් එයාට කාටවත් කියලා දෙන්න පුළුවන් අවශ්‍ය වචන ටික තියෙනවා තාම. ඒකට කල්පලා කියලා දෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ බුදුහාමුදුරුවෝ උනත් කෙනෙකුට ඒක අවශ්‍ය විදිහට කියලා දුන්නම ඒකට අදාළ විදිහට හික්මෙන්න ඕන තමයි. ඒ කියන්නේ මාර්ගය තුළ හික්මීමක් හදනවා. මාර්ගයේ හික්මීම කියලා කියන්නේ මාර්ගයේ ප්‍රැක්ටිස් කරන කෙනාට කියන්නේ මාර්ගය තුළ හික්මන්නේ. මෙහෙම හික්මෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම කරන්න, මෙහෙම මාර්ගයට ફોકસ කරන්න කියලා කියන්නේ. ඒකට අදාළ කමඨාන විතරක් දුන්නාම හොඳටම ඇති. ඊට පස්සේ එයා තමයි දැනගන්න ඕනේ ඉස්සරහට යන ක්‍රමය කුමක්ද? ඉස්සරහට යන චැලෙන්ජස්, ඉස්සරහට යද්දී තියෙන තමන්ට පංච නීවරණ කියන ඒවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද මේ කියන ගති, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා වගේ නීවරණ ධර්ම වලින් කොහමද ඇත්තලා ප්‍රැක්ටිස් එක කරන්නේ? දැන් අපි හිතන්නකෝ දැන් අපිට ලෞකිකව වැඩ තියෙනවා ගොඩක්. එහෙමනේ දැන් සාමාන්‍ය ජීවිතේ කියනකොට එහෙම තියෙනවා. හැබැයි දැන් අපි වැඩිපුරම දෙන්න ඕන ප්‍රයොරිටි එක භාවනා කරන කෙනෙක්ගේ ජීවිතේ සකස් වෙන්නේ සාමාන්‍ය විදිහට මට තේරෙන විදිහ සහ මගේ අත්දැකීම කෙනෙක් භාවනාව තුළ හරියටම හරි විදිහට ගියොත් එයා සෝවාන් වෙන්න කලින් වුණත් එයාගේ ලෞකික ජීවිතේ එයා තන දෙන්නේ මේ ලෝකෝත්තර පැත්තට. මොකද තන දෙන්නේ ලෝකෝත්තර පැත්තට ලෞකිකයේ ඉඳගෙනම තමයි. හැබැයි ලෝකෝත්තර පැත්තට තන දෙන්නේ එයා ලෝකෝත්තර අවබෝධය එච්චරටම වටිනවා කියලා එයාගේ ඇතුළ දර්ශනය සකස් වෙලා ඉවරයි. ඒකට දර්ශනය සකස් වුණ කෙනෙක් කවදාවත් සාමාන්‍ය ලෞකික කියන පැත්ත ඇසුරේ හිටියට නැඹුරුව නෑ ඒ පැත්තට. ඒකයි මේ මාර්ගයත් ආශ්චර්යමත් කියන එකේ තේරුම. හැබැයි කෙනෙකුට මේ තාම ලෞකිකය පැත්තට ලොකු නැඹුරුවක් තියෙනවා නම් එතකොට තීරණය කරන්න වෙනවා Tamanට තාම අනුමානයක් විතරයි තියෙන්නේ. අනුමානයත් හරියට තියනවාද කියලා බලන්න වෙනවා විපරම කරලා පසු විපරම කරලා. තමන්ගේ පැත්තෙන්. සේරුවක් ගන්න වෙනවා. මොකද ඒකට හේතුව තමයි ලෝකෝත්තර ස්වභාව කියන ඒවා ලෝකේ හැමදාම තියෙන්නේ නැහැ. මේ දිනුනා ඕල්ලෝ ආසිය ජීවිතේ නැතුනොත් එහෙම ඊට පස්සේ හම්බෙන්නේ ආය ලෞකිකයක්. ලෝකෝත්තර ප්‍රත්‍යක්ෂ නැත්තම්. ඒ කියන්නේ මේ අවදානමට වැටෙනවනේ. ජීවිතේ ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒක පිළිගන්න ඕන අංකයකට. ඒකට ජීවිතේ ඕන වෙලාවක නැති වෙන වෙලාවේ තමන් මේ මරණය කියන සංඥාව පිළිගන්න ලෑස්තිද? මේ සංඥාව පිළිගන්නකොට බයක් එනවා. ඒ සංඥාවට මුහුණ දෙනකොට අතීතයක් එක්කද යන්නේ. එහෙම නැත්නම් ඒක සාමාන්‍ය සිද්ධියක් විදියට නිකන් මුහුණ දීලා
යන්න පුළුවන් මට්ටමක් කියලා. සෝවාන් කෙනෙකුට එහෙම නම් එහෙම දැනෙනවා. ලොකු ගැටලුවක් නෑ මරණය කියන එක එහෙම ලොකු ගැටලුවක් නැති මට්ටමක වගේ දැනෙනවා. එනකොටම හිතන්නවත් ඕනේ නැති එකක් වගේ වෙනවා. මරණය කියන එකක් ගැන හිතන්නවත් ඕනේ නැහැ කියන මට්ටමක වගේ ඉන්නේ සෝවාන් කෙනා. හැබැයි ඔය පුතඥ ගැන අපි කතා කරන වැඩිපුරම දැන් සෝවාන් ඵලයටවත් ඇවිල්ලා නැත්නම් පුතඥ කියන ස්වභාවය ගැන තමයි දැනෙන ගතිය ගැන තමයි කියන්නේ. මේ දැනෙන ගතියදී තමයි අවිනිශ්චිතතාවයක් එක්ක බයක් එම සකස් වෙලා තියෙන්නේ. අවිනිශ්චිතතාවය ගලවන්න ඕන. ගලවන්න වෙන්නේම සෝවාන් මාර්ගයෙන් තමයි ගලවන්නේ. ඒක අයින් වුණා නම් හරි. ඒක අයින් වුණා නම් ඕගොල්ලෝ මරණය ගැන කතා කරන්නේ නැහැ. රහත් කෙනෙක් ගැන එහෙම මරණය ගැන කතා කරලා වැඩක් නැහැ. රහත් අයත් එක්ක මරණය ගැන කතා කරලා තේරුමයි. මොකක් කියන්නේ නැහැ. මොකද මැරෙන්නේ නැහැ. මේ වගේ මට්ටමක් තමයි ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මෙහෙම මරනවා කියලා සංඥාවක්වත් දැනෙන්නේ නැහැ. ඒක ලෝකයට තියෙන ප්‍රශ්නේ එතකොට දැන් ඔය දරණ කය හදිසියෙ මොනල් ලෙඩ ඇදිලා දිය වෙඩිය ඇදිලා කොලෙස්ටරෝල් ප්‍රෙෂර් ඇදිලා හරි අවුල් ගහලා හරි මැරෙනවනේ. ඒකට ඒ කය දරපු කෙනා මැරුන්නේ නැද්ද කියන්නේ. දැන් ඒ කය දරපු කෙනා තමයි අර කලින් හිටියෙත්. ඒ කය දරපු කෙනා තමයි කලින් හිටියේ. එයාම තමයි මේ මරණය ගැන කිසිම හැඟීමක් දැනීමක් නැහැ වගේ හිටියේ. ඉතින් එයාට දැන් අවසානයේදී කය නැති වෙනකොටත් මොනවා හරි හැඟීමක් දැනීමක් එයිද මරණය ගැන? නැහැ නේද විදියක් නැහැ නේ. කලිනුත් හැඟීමක් නැත්තම් මරණ සංඥාවක් එන්නේ නැහැ ඒකට. මරනවා කියලා එහෙම කිසිම දෙයක් නැහැ. මම මරනවා කියලා එකම නැහැ. සාමාන්‍ය මිනිස්යාගේ සංඥාව එක එහෙම වුණාට මම මරනවා. ඔය ඇයිද කින්ද මන්ද මම පින් කරලා තියෙනවා මම පව් කරලා නැහැ වගේ අර එක එක විදිහට හිත සක්ස් කරගන්න ගතිනේ සාමාන්‍ය හිතට තියෙන. දිවි ලෝක ගැන විශ්වාසයෙන් එහෙම නැත්නම් අපාය ගැන කියලා බය වෙනවනේ. දැන් මරණ මිනිස්සු ගැන පොඩ්ඩක් බලන්නකො මං අපායයිද මේ එහෙමම කතා කරන්නේම ඒගොල්ලෝ ඊළඟට යන තැනක් ගැන කතා කරනවා. වෙන තැනක් ගැන වෙන දෙයක් ගැන. සිද්ධ වෙන දෙයක් ගැන. රහත් වුණා ඔය යන තැනක් ගැන කතා කරන්නේ නැහැ. සිද්ධ වෙන දෙයක් ගැන කතා කරන්නේ. ඒක අන්න ඒකයි රහත් අයත් එකම මරණය ගැන කතා කරලා වැඩක් නැහැ. බුදුහාඳුරුත් එක්ක උනත් එහෙම තමයි. දැන් බුදුහාඳුරු කවුරු හරි මරනද උඹලන් හාඳුරු මරනද කියලා කිව්වා මා ඉතින් එහෙමනේ. ආයත් ගියාද වගේ කතාවක් තමයි අහන්නේ. සරියුත් හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවෝ දෙන්නම මුලින්ම නැති වුණානේ. ඊට පස්සේ සාමාන්‍ය වංශලේදී සාමාන්‍ය මොකක් කර කතා බහ කර කර ඉන්න වෙලාවට ඉතින් ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ විතරයි. එතන බුදුහාමුදුරුවෝ කියනවානේ මේ අර දෙන්න නැතුව පාළුවේ කියලා. දැන් දෙන්න ආයෙ එන්නේ නැහැ කයින් කවදාවත්. ඉතින් කයින් එන්නේ නැහැ කවදාවත්. කයින් දකින්න හම්බෙන්නේ නැහැ. අන්තිම කය දරුවා එච්චරයි. ඊට පස්සේ ඒ හැබැයි දැන් අවසාන රහත් වුණාට පස්සේ ආශ්‍රය කරපු විදියක් තියෙනවනේ. මේ විදියෙන් ආශ්‍රය කරන්න පුළුවන්. කයක් ඕනේ නැහැ. ඒකයි රහත් අය අතර තියෙන රහස්. මොකද ඒගොල්ලෝ කවදාද? ඉතින් යසෝදරා හිටියත් කතාවක තමයි. යසෝදරාව තමන්ගේ බිරිඳ විදියට එහෙම දැනෙන්නේ නැහැ. යසෝදරා අධ්‍යාද කියලා ගොත් යසෝදරාත් මරණ කියලා කිව්වොත් එහෙම මම කියන්නේ පිටුම පානවා කියලා. ඉතින් බුදුහාඳුර අහන්නේ අධ්‍යාද කියලා වගේ තමයි. මේ යා කියන කතාවේ නෑ ස්ත්‍රී පුරුෂ බවක්, ගෑනු පිරිමි බවක්, මගේ බිරිඳ බවක් ඒ ගති නෑ. අපි නිකන් අර ආර්ය ස්වභාවයකට ફોකස් කරලා කියන කතා ටික. ඒකට හිතලා නැද්ද ඔයගොල්ලෝ මේ රහත් කියන ස්වභාවය සදාකාලික බවක් ගැන විතරක් කතා කරන එකක් කියලා. කාමනේ කතාවලක් තියෙනවා ඒ ගන්නේ පුළුවන්ගේ ඒ සාරය තියෙනවා ඒ කතාව. කියලා යන්නේ බුදුහාමුදුරනේ. මම යනවා මම කය අතාරිනවා කියලා. දැන් මම කය අතාරිනවා කියලා කිව්වහම තේරෙන්නේ මොකක්ද? ඉතින් මම එක්ක ඉන්නවනේ. මේ මම හැබැයි සාමාන්‍ය මිනිස් කතා කරන මේ සත්පුජ්‍යල මම නෙමෙයි. මම යනවා කියලා වගේ කියලා යන්නේ නේද බුදුහාමුදුරන්ට පිරිනම පාන වෙලාවට කියලා යන්නේ. මිනිස්සු මේ සාමාන්‍ය පුතඥ තියෙන මිනිස්සු වඩනවා. ඔය අහපුවා.
යසෝදරාගේ කතාව එහෙම යසෝදරා කියලා යන්න ආපුවාම අපේ මිනිස්සු කවි ලියලා අඬන්නේ. සාමාන්‍ය පුතඥ නෙත් තියෙනනේ. කවි ලියලා කවි හදාගෙන චිත්‍රපටි හදලා යසෝදරා කතාව කියලා. ඉතින් ඒක තමයි කියන්නේ නොදැනුවත් බව තමයි ඒකට කියන්නේ. එහෙම හොට්ටු පෙරාගෙන අඬන්නේ නැහැ කවුරුවත් ඒ වගේ. rahat වෙලා යන අය. ඒගොල්ලෝ බොහොම සතුටෙන් අවසානයේදී කියලා යන්න විතරක් එනවා. මොකද ආයෙ හම්බ වෙන්නේ නැහැ. එහෙම කායික ස්වභාවයෙන් හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය කායික ස්වභාවයකින් ආයෙ දකින්නේ නැහැ. මේ දකින්නේ නැහැ කියන එකේ තේරුම නැහැ කියන එක එහෙම නෙවෙයි. ඉතින් ඒවා ඒ තැන් පුළුවන් නේ සාමාන්‍ය මිනිස්සයාට එහෙම. ඇයි එහෙම තාර්කික බුද්ධිය ගොඩනගා ගන්න නැත්තේ මේ මාර්ගඵල ප්‍රඥාව ගැන? සෝවාන් මට්ටමේදී තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය කියන ගතිය අනුමානයක් තියෙනවා හරියත් ඒ ගැන සෝවාන් කෙනාට. අගදාගාමී අනාගාමී කෙනාට තියෙනවා. හැබැයි ඒකේ දැනෙන ගතිය නෑ තාම. හරියට රහත් වෙන්න ඕන දැනෙන ගතිය දෙන්න. පුතඥ අයට කොහොමද දැනෙන්න ඕන? පුතඥ හිත තියෙන අයට අඩු ගානේ හොඳ තාර්කික බුද්ධියක් හදා ගන්න කියලා ඒකකින් කියන්නේ. ඒගොල්ලන්ට තාම දැනෙන්නේ නැහැ මාර්ගඵල දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කියන එකේ තේරුම අදාළ ඥාන දර්ශනය නැති නිසා මිසක් තාර්කික බුද්ධියකින් අනුමාන ඥානයකින් මාර්ගඵල ගැන දකින්න බෑ කියන එක නෙමෙයි පුළුවන්. බුදුහාමුදුරුවෝ කියනවා මේ ඥාණයෙන් දකින්න පුළුවන්. කොටින්ම නිවන අනුමානයෙන් දකිනවා කියන එකයි කියන්නේ. ඒකයි කියන්නේ නිවන අනුමාන ඥාණයෙන් නිවන දැන මාර්ගයට පිවිසි කියලා කියම සමහර තැන්වල කියනවා. අනුමාන ඥාණයෙන් නිවන දැන මාර්ගයට පිවිසනවා කියලා කියන්නේ මේ පුතඥව ඉඳගෙන හරි තනින් අල්ලගත් හරි කතාවක නිදර්ශනයකින් උපමා උපමයකින් මේක ඇතුළට ගියොත් උබ්බේ අනුස්සසේතු ධම්මේසු කියලා කියන්නේ පෙර නොඇසු දහම් කරුණ ශ්‍රවණය වුණොත් ඇති. ඉතින් එයාට තමයි මේ ඔය අපි සාමාන්‍ය මනසල කතා කරේ ඔය කියන භාවනාවේදී ඔය කියන කමඨාන විපස්සනා කමඨාන වඩලා තමන්ගේ වීර්යයට සම්බන්ධව ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒවා කියනකොට සහ ඒවා ඇහෙනකොට ඊට තේරෙනවා සාමාන්‍ය කමඨානේ යා ගියපු විදිය. කමඨාන තුල හිටපු විදිය ඒ නොඇලීම ඒ කමඨාන තුල යතහැරීම හරියට වෙලා තියෙනවා. එහෙම නැත්තම් කියන්න දෙයක් නැහැ. ඔය කයින් දැනෙන දේවල් භාවනා කමඨාන හරියට සිද්ධ වෙනකොට ඔය කයින් දැනෙන දේවල් වෙන කවදාවත් වෙන කිසිම ක්‍රමයකින් ගන්න බෑ. අත්දකින්න බෑ. අනිත් ඒවා ඕනයක් පුළුවන් නිදිමත අත්දකින්න පුළුවන්. ඒක හොඳට කෑවනම් ඒකත් අත්දකින්න පුළුවන්. නිදිමතක් එනවා. ඊට පස්සේ කල්පනාවල ඉන්න එක කොහොමද දවස් 30ේම කල්පනාවල නෙමෙයි ආයින්නේ. ඒවත් දකින්න අමුතු දේවල් නෙමෙයි. දැන් භාවනාවේ ඉන්නකොට වෙන අනිත් දේවල් මේ කියන්නේ. සකසංකා මේක හරිද මේක මෙහෙමද ගාන එක හැම වෙලාවෙම වෙනවනේ. වැඩක් කරන්න ගියත් මේක හරියයිද මෙහෙමද කරන්න ඕන කියලා අර ඒ ගතිය තියෙනවා. හැබැයි භාවනා අත්දැකීම ධනයිසෙන් එන වේදනාව එක්ක ඉන්න ඕන මේම ඒක දකින්න ඕන නොඇලී ඉන්න ඕන අතහරින්න ඕන කියලා එහෙම එන්න පුළුවන්ද සාමාන්‍ය වෙන ලෞකික ජීවිතයේ වෙන අත්දැකීම් ඉන්නේ නැහැ. විනාඩි 30 40 50ක් විතර ගියාම මේ ඔය කකුල් වල තද ගතිය ඝන ගතිය නිකන් ගල් වෙන හැඟි ගතිය එහෙම ගන්න පුළුවන්. පියවි 100න් ඉඳගෙන පියවි කියන්නේ මැරිලා නැතුව ඉඳගෙන ඔය අඟ ගල් වෙන ගතියක් එහෙම ගන්න පුළුවන්ද වෙන ක්‍රමයක? පිච් එකක් ඇතුලේ තමයි බහින්න වෙන්නේ. ඒ කියන්නේ ඒක ගන්න පුළුවන්. ෆ්‍රිජ් එකක් ඇතුලේ ඉන්නකොට අඟ ගල් වෙන ගතිය ගන්න පුළුවන් බව. එහෙම කමඨහන හරියට වැඩෙන කෙනාගේ කියන එක අනුව අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය කතාවක් නෙමෙයි මේ කියන්නේ. හැබැයි අනිත් කියන ඒවා මට හිතෙන වැඩි, සිතුවිලි වැඩි, මානසිකාර වෙනවා වැඩි, නිදිමත එනවා. මේ ඒ කියන කතා සාමාන්‍ය සරල කතා. ඒවා කමඨහනේ දියුණුවක් එක්ක නෙමෙයි. කමඨහන
උල තාම එයා ස්ට්‍රගල් කරනවා. කමඨාන වඩන්න තාම ආයාසින්. ඉතින් ආයාස ධර්ම එක හොඳයි. ඒ ආයාස ධර්ම අය අතර අර ඒ ආයාසය දරද කොහොම හරි ගොඩක් දුර ගිහිල්ලා අර හොඳ දේවල් හොඳ ලක්ෂණ නැහැ. ඒකට දැන් අපේ මේ අර තරයි වැදගත්. දැන් අපි ඒකයි කතා කරන්නේ. සාමාන්‍ය විදියට අපිට ගොඩ ධර්ම සාමාන්‍යයෙන් ධර්මයේ ගත්තොත් එීම සූත්‍ර දේශනාවක් ගත්තොත් ඒ සූත්‍රය පටන් ගන්න තැන ඉඳලා අවසානය වෙනකන් ඕගොල්ලන්ට කතා කරලා කියන්න පුළුවන්. අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මොනවද ඒක ඇතුලේ කතා වෙන්නේ? මොනවද ඒකේ තියෙන්නේ? මේවා වෙන විදිහකට කියනවා. පාලි වචන පාවිච්චි වෙනවනේ. දැන් අපි නිරෝධය, විරාගය, නිරෝධය, නිබ්බාණය ගැන කතා කරනවා නම් ඒ වචන තුන සෑහෙන වෙලාවක් කතා කරනවා. ඒතර විරාගය කියලා කියන්නේ නොඇලීම. ඒ නොඇලීම අපි කතා කරනවා වෙන විදිහට. නොඇලීම අපි මෙතන කතා වෙන්නේ අපි මේ දක්වා සාකච්ඡාවල කතා වුණේ භාවනා කමඨානේ අධ්‍යක්ෂකමක් විදිහට තමයි නොඇලීම ගැන කතා කරලා තියෙන විරාගය. කකුල රෙදීමක් එනකොට කොහොමද දෙන්නේ? කනට ශබ්දයක් ඇහෙනකොට නොඇලී මේ ශබ්දයට නොයා කොහොමද තියාගන්නේ? රූපයක් දැක්කාම රූප නම් භාවනාවේ පේන්නේ නැති වුණාට මන ධම්ම කියන එකත් එක්ක රූප වෙනවනේ. මනට රූප එනවනේ. ඒ රූපයකට නොඇලී මානසිකාර කර කර යන්න නොදී කොහොමද තියාගන්නේ? කකුලේන වේදනාවකට. ඔය වගේ භාවනාව ඇතුලේ විරාගය ගැන කතා කරනවා. ඉතින් භාවනාව ඇතුලේ නිරෝධය වෙන්නේ කොහොමද? විරාග නිරෝධ. නිරෝධ කියලා කියන්නේ මොකක්ද? දැන් කකුලේ ධනයිසේන වෙන වේදනාව ඔයගොල්ලෝ නිරෝධ කරනවා. ඒ කියන්නේ එයා මමගේ කියලා එන සංඥාව නැති කරලා දෙනවා. ඉන්නේ සංඥාව තියෙනවා. ධනයිසේ වේදනාව දැනෙනවා. නිරෝධ කියලා කියන්නේ මේ මට්ටම. ඒ කියන්නේ අපිට මමගේ කියලා දැනෙන්නේ නැහැ මේ වෙලාවට. මමගේ කියලා උපාදාන වෙන්නේ නැති මට්ටම තමයි නිරෝධ කරලා ඉන්නවා කියන්නේ. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ තේම එකක්. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ අපිට S2 අරගෙන මමගේ කියන මට්ටම එන්නේ නැති වෙන්න ඉන්න ක්‍රමයක් කියන්නේ. රහතුනා මේක ස්ථිරවම නිරෝධය තමයි ඉන්නේ. හැබැයි ඊට කලින් ආයතත් නිරෝධයේ ඉන්න පුළුවන් මමගේ කියන මට්ටම අර ගන්න පුළුවන්. ඊට පස්සේ විරාග නිරෝධ නිබ්බාන. නිබ්බාන කියන එක හැම වෙලාවෙම හැමදාම හම්බ වෙන්නේ සංසාරේ එකපාරයි. ඒ නිබ්බාන ප්‍රත්‍යක්ෂය සිද්ධ වුණාම මූලික විරාග නිරෝධ වෙලා ඉන්න වෙලාවක තමයි වෙන්නේ. එතකොට ඒකත් කතා කරන්නේ භාවනාවට සම්බන්ධ කරලා. එතකොට දැන් මේ ගම්බීර වචන තුනක් විරාග නිරෝධ නිබ්බාන කියන්නේ. ඒකට මේ ඔය අහලා වචන තුන අල්ලගෙන තමයි නැත්නම් ඔය වචන තුන මත තමයි බොහෝ දේවල් කතා කරන්න තියෙන්නේ. මාර්ගය ගැන, සූත්‍ර දේශනා ගැන. කියන්නේ අපිට ආගමනාසේ දිව කය මන සාමාන්‍ය ඉන්ද්‍රයන් වල හැසිරීම, පටිච්චසමුප්පාදේ, අවිද්‍යාව හේතු කරගෙන සංකාර සිද්ධ වෙනවා. සංකාර නිසා විඥාන ගොඩ නැගෙනවා. විඥාන නාම රූප සලආයතන ඔය ඔක්කොම දේවල් ඔය සාමාන්‍ය සයිකල් එකේ යන්නේ විරාග නොවි රාග වුණා. හරිද? අර මොනකට ඇල්මත් වෙන කතාව තමයි පටිච්චසමුප්පාදේ කතාව. ඊට පස්සේ උපාදාන වෙන කතාව ඒකමයි. අර මොනකට ඇලුනොත් වෙන කතාව. ඒතර මේ ඔක්කොම දේවල් කතා කරලා අපි භාවනාවට සම්බන්ධ වෙන තැනදී අපි පැහැදිලි කරන්නේ භාවනාව තුළ කොහොමද නොඇලී ඉන්නේ? භාවනාව තුළ කොහොමද නිරෝධ වෙන්නේ? නිරෝධ වෙනවා කියන්නේ නිරෝධ කියන මට්ටම ප්‍රැක්ටිස්ම වෙනවා. කියන්නේ දැන් කකුලේ වේදනාවක් වෙනකොට ඕගොල්ලොන්ට අර අතුලෙන් කතා කරලා කියන කෙනාව බලන්න. ඒ අතුලෙන් කතා කරලා මේකත් එක්ක ඉස්සරහට යන්න Tamanට ධෛර්යය දෙන කෙනෙක් ඉන්නවා. මේක භාවනාව මේවා මේ රහත් අයට එමනම් මේ අත්දැකීම ආය කවදාවත් ගන්න බෑ.
ඇතුලෙන් ඇවිල්ලා එහෙම දේවල් කරන්න කෙනෙක් දැන් එහෙම නැහැ. යාම බවට පත් වෙලා ඉවරයි දැන්. අය අමුතුවෙන් ධනෙස්ස කකුල් නමාගෙන මේ පරයන්කේ හිටියා කියලා විශේෂ කෙනෙක් ඇතුලෙන් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ධනෙස්සේ වේදනාවක් ආවා කියලා ධෛර්යයක් දෙන්න. හැබැයි සාමාන්‍ය මනුස්සයාට තියෙනවා. ඒතකොට ඒ ධෛර්යය දෙන කෙනා ඥානයනේ. ඥානය කියන කෙනා පුජ්‍යලයා විදිහට ගත්තොත් ඒ ඥානය තමයි. තමන්ට පිහිට වෙන කෙනා. ඒතකොට තමන්ට පිහිට වෙන කෙනා ඔය මම වගේ කියලා සාමාන්‍ය ලෝකයට ඇලිච්ච කෙනා නෙවෙයි. ආත්මය නෙවෙයි. ඒතර ආත්මීය සංඥාවට තමයි ඉන්න බෑ. එයාට තමයි ඕන සාමාන්‍ය විදිහට කකුල් දෙක හොලවලා කකුල් දෙක රිලැක්ස් කරලා සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්න ඕන ආත්මයට. ඉතින් අපි ආත්ම දමනයක් නෙවෙයි කරන්නේ. ආත්මයට ඉහළට එන්න දෙන්නේ නැතුව නැත්නම් ආත්මීය සංඥාවක් ආවොත් එහෙම තමයි අර ඔයගොල්ලන්ට සාමාන්‍ය ජීවිතේ තමන් කැමති අකමැති ඒ උපාදාන වෙලා ඔය ඉන්න කැමති විදිහ ඒ ඔක්කොම දැන් අපි හදලා තියෙන්නේ. දකින්න කැමති දේවල්, බලන්න කැමති රූප, කන්න කැමති දේවල් උපාදාන වෙලා සිද්ධ වෙන එක. ඒ කියන්නේ ඔය ආත්මීය සංඥාව තුළ ඉන්නකම්ම මේ හරි අමාරුයි ධර්මයක් තේරුම් ගන්න. කොහොම කියන්නද කියලා හරි අමාරුයි හිතා ගන්න. මොකද ආත්මීය සංඥාව එච්චර අති ප්‍රබලයි. ආත්මීය සංඥාවේ මෙදෙනවා කියලා කියන්නේ ඒක පුදුම වාසනාවක් තියෙන්න ඕන දෙයක්. මොකද වෘද්ධටම සංසාරේ පුරාවටම ආත්මීය සංඥා වලටම බැසගෙන ආපු ගමනක්. ඒකට ඒ ආපු ගමනේ ආත්මය අතහරින්න කියන කතාවක් ඇහුණත් බය වෙනවනේ. ආත්මය නිරෝධ කරන්න, ආත්මය දිට්ඨිය නැති කරන්න මේ කතා ඇහුණත් බය වෙනවා හිත. දැන් දැනගෙන ඉඳලා නැහැ ආත්මයෙන් තොර ජීවිතයක්. එයා රස කර කර වින්දනය කර කර ඉඳලම තියෙන්නේ මේක. මාර ධර්මයේ තමයි මාර ධර්ම කියලා කියන්නේ ඕවට. ඉතින් හැබැයි මේ අපි කතා කරන උදාහරණයක මාර්ගය තුල නිරෝධ වෙන්නේම ආත්මයෙන්. ඉන්නේ උතන තමයි අපි භාවනාවේ ඉස්සරහට යයිද නොයයිද බය වෙයිද කියලා ගොඩාක් කාරණා තියෙන්න වෙන්නේ. ඒ ඇරෙන්න මේ දැන් අපිට දැන් ඕන හිතනවා ඉතින් සමහරවිට සමහර රහත් වෙලා කවදා බණ එහෙම කියලා නෑ කියලා කතා එහෙම අහලා. බණ කියලාත් නෑ එහෙම විශේෂ ශාසනය රකින්න ඕන කියලා එහෙම ශාසනය සම්බන්ධයෙන් ශාසනික දියුණුවට ඇත්තටවත් එහෙම කිසිම සහයෝගයක් එහෙම දෙන්නේ නෑ. සමහරවගේ කතාවල හැටියට. ඒ අතීතයේ ත්‍රිපිටකයේ තියෙන සමහර ගහක් ආගේ කතාවල හැටියට. ඇයි එහෙම වෙන්නේ? ඒගොල්ලෝ මේ ශාසනයෙන් ප්‍රයෝජන ගත්ත අය තමයි මේ අවශ්‍ය මට්ටමටපත් උනා. දැන් මේ ශාසනයේ නැත්නම් මාර්ගය හැදිලා තියෙන්නේ තනි කෙනාගේ විමුක්තිය සඳහා. එතකොට විමුක්තියටපත් උනාට පස්සේ තමන්ට තියෙන්නේ නිදහසක්. දැන් ඕනම කෙනෙක් කැමති ඉන්නේ නිදහසේ ජීවත් වෙන්න. නිදහස නැති කර ගන්න කැමති නැහැ. සාමාන්‍ය ලෞකික ජීවිත කතා කරත් අපි එහෙමයි නේද? අපි ගියක් දොරක් හදාගෙන ඉන්න කැමති නම් කොතනදී පරිසරයේ නිදහස සද්ද බද්ද නැතුව ඉන්න කැමති නම් අපි හොයන්නේ ඒ වගේ තැනක්. අපි නිදහසේ ඉන්නවා කියලා හිතලා හදාගත්ත තැනට සද්ද බද්ද දාන අය ආවොත් අපිට නිදහස නැති වෙනවනේ. ඒකට අපිට ඒකට අපි අකමැති. දැන් අරිහත්ත්වයට එක්කත් එහෙම එකක්. සාමාන්‍ය ලෞකික පුතඥ ලෝකේ කරදරකාරී. අර මේ හදාගත්තා වගේ වැඩක්ම තමයි ඒක. ඒකට එයාට ඕන නිදහස. ඒක සමහර අය ওই නිදහස වින්ද විතරයි. නිදහස වින්ද කියලා කියන්නේ අමුතුවෙන් විඳින්න දෙයක් නැහැ. නිදහසේ ඉන්නවා දැන් මේ කය පරිහරණය කරනෝනේ අවසානට මරණකම්. ඒකට ඒ මරණකම් ඒ කය දාලා යනකම් ඒ සාමාන්‍ය නිදහස එයාට ඕන කියලා මේ ගැටෙන්නේ නැහැ.
හැබැයි අනිත් ඒවාට එන්නේ නැහැ. අනිත් ඒවාට එන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ආය පාවිච්චි කරලා අවශ්‍ය අවසානයේ යනවා. සමහර අයගේ ජීවිත කතාව සමහර අයගේ ජීවිත කතාව අපෝ ඊට වඩා සෑහෙන වෙනස්. ඒගොල්ලෝ රහත් වෙලක් කරලා තියෙන්නේ නිදහස තිබ්බ තමන්ට ඒ නිදහස හම්බෙලා තියෙනවා. හැබැයි ලෞකික වැඩම තමයි කරලා තියෙන්නේ. මේ ලෞකික වැඩ කරන මේ බොහෝ දෙනාගේ නිදහස ඒගොල්ලෝ කැප කරනවා. ඒකයි දැන් අරියත්තේ කියලා කියන්නේ නිදහස් වෙලා ලෝකේ කොහොමද ජීවත් වෙන්නේ කියන එක තමයි ඊට පස්සේ දකින්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝත් එහෙම තමයි. යා නිදහස්නේ. යා අරියත්තටපත් වෙලා යානේ නිදහස. හැබැයි එයාගේ ජීවිතේ උච්චරණ කැප කළා. කොතනවත් එහෙම නිදහසේ ඉන්න ඕන කියලා වෙන කරේ නෑ. විශේෂයෙන් සර්වඥානෙ සහිතයි. සර්වඥානෙ ලෝකේ එයාට වැඩි ගොඩක් කල් කියන්න හම්බෙන්නේ නැති බව දන්නවා. ඒ කය ආවිෂේ ඒ කාලේ හැටියට 120 වුණාට යාර මේ 80කින් මේ කතා කරනවා කියලා තීරණය කරානේ. ඉතින් අතාරනවා කියලා තීරණය කරාට පස්සේ ඔය සර්වඥ ඉන්ද්‍රියන් වෙන කාටවත් නැහැ. නරියුත් ආඳුරවන්ට මුගලන් ආඳුරවන්ට ආනන්ද ආඳුරවන්ට ඒ දේ කරන්න බෑනේ. කරන්න පුළුවන් එයාට හම්බෙච්ච මේ ඉන්ද්‍රියන් ඒ වෙලාවෙදි තමයි ඒක ලෝකෙට කියනවා. ඒ නිසා එයා සම්පූර්ණ මේ ඒ තමන්ගේ නිදහස කැප කරලා තියෙනවා. ඒ සම්පූර්ණ බිසි. මුළු ජීවිතේම බිසි. මෙයාගේ කතාව. ඒකයි එක එක්කෙනාගේ කතාව තමයි මේ කතාව. ඔයගොල්ලෝගේ කතාවක් තියෙනවා. මේ සංසාරේ ඇවිල්ලා මේ කතා කරන්නේ මෙහෙම කෙනෙක් වෙලා මෙහෙම කෙනෙක් පුජ්‍යලයක් වෙලා කාන්තාවක් පිරිමියෙක් වෙලා මේ ලාංකිකයෙක් වෙලා සිංහල වෙලා බෞද්ධ වෙලා යන්න ආපු ගමන නෙමෙයි. ඉවත් එක පැත්තකින් දෘෂ්ටි තමයි. එහෙම ඉඳ හැදුවා. මේ සියලු දිට්ඨි වලින් මෙදෙනවා කියන එක තමයි සෝවාන්. මොනක් කියන්නේ ඊට පස්සේ තමන්ව පණවන්නේ නැති මට්ටමක් එනවා. කවුද කින්ද මන්ද කියලා පණවන්නේ නැති ඒකයි එතන මේ ඔය සෝවාන් මාර්ගඵලය ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ මේ අරියත්ත්වයට පත් වෙලා ඉන්න අයත් එක්ක ගත්තොත් දැන් මුලින්ම යානේ දැනගන්නේ සක්කාය දිට්ඨිය නැති ස්වභාවය අත්දකින්නවනේ. මේක සක්කාය දිට්ඨිය නැති ස්වභාවය අත්දකින්නේ යා කලින් දිට්ඨිය තිබිලානේ. කලින් දිට්ඨිය තිබ්බහම එයාට කොහොමද යාගේ රට ගැන හරි අම්මා ගැන හරි තාත්තා ගැන හරි දුව දරුවෝ ගැන හරි තමන්ගේ ඇඟ ගැන හරි දැනුණ විදියක් තිබ්බනේ. රූපය ගැන, කටහඬ ගැන, අලුසුදු බව ගැන, ඥාන පිරිමි බව ගැන අර තිබ්බ දිට්ඨිය ටික එකපාරම ශනිකව ප්‍රහාණය වෙනවනේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය. ඉතින් ප්‍රහාණය වුණාට පස්සේ දැන් එයා මුලින්ම ඔය සෝවාන් වෙන කෙනා තමයි සංසන්දනය වෙන්නේ. දැන් රාහත් කෙනාට ආයි සංසන්දනය කරන්න තරම් දෙයක් එයාට ආයේ නැහනේ. දැන් දුරක් ගිහිල්ලානේ. එතකොට සෝවාන් කෙනා තමයි ඔය සංසන්දනය කරන්නේ. මම පෙර කොහොමද දැන් කොහොමද කියන මට්ටම. ඒකර අන්නේ ඒවා තමයි බලන්න ඕන. දැන් ඔයගොල්ලෝ මාර්ගයේ ඉන්න අය විදිහට සෝවාන් මාර්ගයේ නම් තමන් ඉන්නේ ඵල ප්‍රත්‍යක්ෂ සිද්ධ වෙලා නැහැ කියලා තමන්ට දැනෙනවා නම් භාවනාව එක කොහොමද සංසන්දනයක් වෙන්නේ තමන්ගේ ඇඟ ගැන ඇඟට තියෙන ඇලීම වෙන්න පුළුවන් විඥානික වටිනාකම් වලට තියෙන ඇලීම ගැටීම වෙන්න පුළුවන් ඔය අපි කතා කරන්නේ තනතුරු නිලතල බලය ධනය තමන්ගේ ගතිගුණ පවා දික්තිමේ වශයෙන් අහුවෙලා තියෙනවා මම හොඳ කෙනෙක් මම කාර්මික කෙනෙක් මම මෙහෙම කෙනෙක් කියලා හරි පනවන්නේ ඒව පවා ඉතින් සක්කාය දිට්ඨියට තමයි මොකද අපි එහෙම පනවනවා නම් මාව තමන්ව ඒ හැම එකම ඒ ලියවෙන්නේ අකාදිට. අකාදිට නැතුණාම ඔයා ලියන්නේ නැහැ තමයි. ඔබට ඔබ ගැන ලියන්න කිව්වොත් අපි ලියනවනේ. මේ ලියන ඒවා ලියන්න දෙයක් නැති වෙනවා. සෝවාන් වුණා. අපි ලියන්න පටන් ගන්නවත් එකක් නැහැ.
ඔබ කවුද කියලා ඇහුවට ඔබ කවුද කියන එක ඇහුවාම දැන් කියන්න දේවල් තියෙන වටිනාකම් ටිකක් තියෙනවා නම් පාන් පාලයත් එක ඔබ කවුද කියලා ඇහුවාම කියන්න ඕන හින්දා කියනවා තුලින් එන හැඟීමකින් එහෙම ලියන්නේ ලිය වෙන්නේ මනවන්නේ මනවන්න උත්සාහ කරන්නේ නැහැ එහෙම කෙනෙක් පුජ්‍යලෙක් සත්ත්ව පුජ්‍යලෙක් බවකින් පණවන්න උත්සාහ ඇතුලෙන් එන්නේ නැත්තම් එනවනේ පුතත්ජන කෙනෙකුට කොච්චර නම් අභිමානයක් එක්ක කොච්චර ආඩම්බරයක් එක්කද ලියන්නේ කියන්නේ තමන් ගැන මොකද අපි මොකද්ද මේ කරලා තියෙන්නේ බැලුවොත් තේරෙනවා මේ මාර්ගඵලයක මොකද්ද මේ කරලා තියෙන්නේ මාර්ගඵලයක ප්‍රතිරූප විනාශ කරලා තියෙන්නේ ආත්ම විනාශ වෙලා තියෙන්නේ ආත්ම නැහැ ආත්ම ප්‍රාත්මක් ගැන සඳහනක් කරන්න Tamanටවත් බෑ Taman. දැන් අපි මාර්ගඵල වලටපත් වෙන්න කලින් මේ ස්වභාවයේ ඉන්නවා අනිවාර්යෙන්ම ඉන්නවා. ඒකට Tamanට තමයි Taman ගැන කියා ගන්න බැරි වෙන්නේ ආය මාර්ගඵල එක්ක. හැබැයි දැන් ඒ කියා ගන්න බැරි වෙන එක තමයි හොඳම විදිය. හොඳම දේ Tamanට ලැබෙන්නේ. Taman හොයපු දේ. කෙනෙක් පුජ්‍යලයක් පනව ගන්න බලාගෙන කියවනවා කියලා කියන්නේ අපි මේ ආත්මෙදී ওই විදිහට එකක් කියනවා ආයෙ ඊට පස්සේ එකේදී තව එකක් වෙන විදිහකට කියනවා. ඊට කලින් එක එක විදිහට කියත් ආවා. තමන්ව පනවනවා කය අනුව ඊආත්මෙ එහෙම කියා හිටියා. නිකන් හිතන්න බලන්න දැන් මේ විදිහේම කයක් මේ විදිහම කයක් කියන්නේ මනුෂ්‍ය කයක් එක්ක ගිය ආත්මේ අපි ඉන්න ඇති කියලා උපකල්පනයක් කරොත් ඒ උපකල්පනය මත ඒ අපිට හිතන්න පුළුවන් නේද මේ වැඩේම කරන්න ඇති කියලා. ගිය ආත්මෙක අපි හිටියොත් එහෙම පිරිමි කෙනෙක් අපි දුන්නකො මේ දිස්ත්‍රික්කේ වෙන දිස්ත්‍රික්කයක ඉපදලා ඉන්න ඇති. වෙන ගමක ඉන්න ඇති. වෙන අම්මා තාත්තෙක් වෙන සහෝදර සහෝදරියෝ දුව දරුවෝ වෙන ඉස්කෝලේක යන්න ඇති. එතකොට මේ කතාවම ඒ ආත්මෙදී ඒ වෙන හැඟීමකින් ඒ ආත්මයට අදාළ හැඟීමකින් ලියන්න ඇති. කියන්න ඇති. ආඩම්බර වෙන්න ඇති. මේකෙදිත් ඒකම නේද කරන්නේ. මේ කතාව ඉවර වෙනාම මේකයි අවශ්‍යත් එක්ක ආයෙත් මනුෂ්‍යාත්මයක් ඊළඟට හම්බුනාම නැරෙන්න බය වෙලා නෑනේ. ගියාත්මෙදිත් එහෙම බය වෙලා ආවා. හැබැයි මේ බයවත් අපිට දැන් ඉපත් කරන්න බෑ. මොකද මේ ආත්මෙදි බයක් තියෙනවා. මේ බයත් එක්කම තේත් මැරෙනවනේ. මේ ආත්මේ මැරුණාම ආයෙ ඊළඟ තැනකට ගියාම ආයෙත් මේ කතාව වගේම කතාවක් ආයෙත් කියනවා. එහෙනම් තේරුම් ගන්න ඕන මේ ආත්මය කියන එක මොකද්ද කියන එක. ආත්මය කියන එකට තියලා තියෙන වටිනාකම් ওই ප්‍රතිරූප කතාව තමයි කියන්නේ. කය සහ සිත කියන දෙක එකතු වෙලා ඊට පස්සේ විඥානය පෝෂණය කරනවා. ඔය දෙන්නගේ හැකියාවනේ. විඥානික මමෙක් හදනවනේ. හැකියාවල් එක්ක කය ලක්ෂණ එක්ක විඥානික මමෙක් එක්ක ඉන්නවා ඉංජිනේරු දොස්තර ගොවියෙක් කම්කරුවෙක් කියලා ඒවයි ඔය ගති ගුණ ඒවයි මුදල් අදල් මිලතල බලය තියෙන ඒවා එක ඇතුලේ ඇදිච්ච කෙනා පුජ්‍යලයාව ආශ්‍රය කරනවා මම කියන ආත්ම දිට්ඨිය නැසුරු එනවා මේ ආත්ම දිට්ඨිය පවතින්නෙත් නෑ යන්නෙත් නෑ කොහාටවත් හැමදාම එක කයක එක විදියක් තව කයක විදියක් මනුස්ස විතරම කතා කරන්න බෑ මනුස්සත් වෙනවා තිරිසන් වෙනවා එක තැන්වල ජීවත් වෙනවා එක විදියට ස්වරූප වෙනස් දැන ගැනීම වෙනස් වටිනාකම් වෙනස් එහෙනම් මේද අපි මේ කියන එක පේන්නේ නැහැ පෙර ආත්මය ගැන මම ඔය කතා කිව්වට ඇතුළේම විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ අපි දන්නේ නැහනේ ඊළඟ ආත්මය ගැන දන්නේ නැහැ හැබැයි ඔය කතාව මේ දැන් ඉන්න මට්ටමටයි තියෙන්නේ දැන් අපේ මේ ආත්මය ඩිෆයින් වෙලා තියෙන්නේ ඔය කියපු පදනම් මතනේ හිත කය විඥානය කියන ඔය ස්වභාව තුන මතනේ කය ලක්ෂණ විඥානික ලක්ෂණ අපේ උගත්කම් සුදුසුකම් තනතුරු නිරතල බලය ඊළඟට සිත
එයා පාලන විදිය අනුව එයා ගැන අපි කතා කරනවා මගේ සිත කියලා කියන්නේ. ඒතර ඒ කතාව දැනට වළංගුයි අඩු ගානේ පෙර සහ පසු කතාව අතහැරියත් මේ දැන් මේ වෙලාවට වළංගු. ඒතර මේ වෙලාවට වළංගු මේ කතාව හැදුනේ කොහොමද කියලා ඇනලයිස් කරගත්තා නම් හරි. හැදුනේ කයින්ද, කාය ලක්ෂණයින්ද ඔය කියන වටිනාකම් ටික එකතු වෙලා විඥානීය පෝෂණය වෙලා විඥානීය උපාදාන වෙලා දැන් අපි මමගේ කියන ස්වභාවයක් පනව ගන්නවා. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස ඒවා අරමුණු වෙනවා. අරමුණු නාම ඒ ඇයට අදාළ විදිහට අතුල හදනවා. හොඳ නරක බුද්ධිල හැදෙනවා. අම්මා තාත්තා හැදෙනවා. බැඳීම් හැදෙනවා. තමයි ඇසුරේ ඉන්න අය. එහෙනම් මේ ආත්මය හරියට පැහැදිලි. මේ ආත්මය කියන එකට හොඳ පැහැදිලි අර්ථකථනයක් තමන්ම දෙන්න පුළුවන්. දැන් දීලා මේ බලන්න ඕන. දැන් මේ අපි නිකන් නෙමෙයිනේ මේ ආර්ය පරිශ්‍රණය කරනවා කියලා කියන්නේ එහෙම දෙයක්. ඒකට මෙයාගෙන් මිදෙන්න ඕනද? දැන් එයාගෙන් මිදුන් නැති වුණොත් වෙනවනේ ප්‍රශ්නයක්. එයාගෙන් මිදුන් නැති වුණොත් එයාට තියෙනවා මරණ බයක්. දැන් අපි මරණ බය විඳින්නේ කවුද කියලා අහුවොත් එහෙම ඔය කෙනා පුද්ගලයා තමයි මරණ බය විඳින්නේ. අපි ඔය හැදුව ආත්මය තමයි මරණයට බය. ඒ උතන තමයි වෙන් කරන තැන. බුදුහාමුදුරු කියනෝනේ දැන් ආත්මීය දිට්ඨිය කියන කෙනාට තමයි මරණයක් දිට්ඨියක් වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. ලෙඩවීම දිට්ඨියක්. වයසම දිට්ඨියක් විදිහට විඳින්නේ දුක් වෙන්නේ වැළපෙන්නේ ඔය දිට්ඨිමේ ස්වභාවය විතරයි. අපි දිට්ඨිමේ ස්වභාවයෙන් අයින් වුණොත් යම් විදියකට දිට්ඨිය නැති කරොත් නිකන් හිතන්න අපිට නිකන් ආවේශ වුණ කෙනෙක් ඉන්නවා කියලා. අපිට වෙහිච්ච කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ ඔක්කොම කරන්න කියලා වගේ මට්ටමක්. එයා තමයි මේ දුක විඳින්නේ. එයා තමයි බය වෙලා ඉන්නේ. ඒක අපි යාගෙන් නිදහස් වුණාම හරි කියන එක මේ කියන්නේ. මොකද අපිට බය කරන්න කෙනෙක් නැහැ. වයස ගැන කියලා බය කරන්න බෑ. ලෙඩ වෙන ගැන කියලා බය කරන්න බෑ. මරණය ගැන කියලා බය කරන්න බෑ. මොකද බය වුණ කෙනාගෙන් මිදුණා. කෙනා කවුද කියන එක තමයි මේ ලෝකේ කාටවත් තේරෙන්නේ නැත්තේ. බය වෙන කෙනා කවුද? බය වෙන්නේ ඇත්තටම පවතින කෙනා නෙමෙයි, පවතින්නේ නැති ක්‍රියේට් කරපු කෙනෙක් තමයි මේ බය වෙන්නේ. මරණයත් ක්‍රියේට් කරලා තියෙන්නේ. මරණය හදලා තියෙන්නේ. මම මරනවා කියලා හදලා තියෙන්නේ. ලෙඩ වෙන්නේ කවුද? ලෙඩ වෙන්නේ මම ලෙඩ වෙන්නේ කියලා එකක් හදලා තියෙන්නේ. වයසට යන්නේ කවුද කියලා වයසට යන එකක් හදලා තියෙන්නේ. ක්‍රියේට් කරන්නේ. හදපු කෙනෙක් තමයි මේ හැමදාම බයෙන්, දුකෙන්, ශෝකෙන් මේ කාලය ගත කරනවා ඒ ජීවිතය තුළ. ඒ ජීවිතය තුළ කාලය ගත කරලා කිසිවක් නොදැන යනවනේ දැන්. ඒකනේ අපි බලන්න ඕන කාරණාව. දැන් අපිට ওই මරණයත් එක්ක මේ ඕගොල්ලෝ ඒ සාමාන්‍ය විදිහට දැන් අපිට නිතරම ඕවා දකින්නවනේ. මේ සමාජය තුළ අපි ගත කරන ජීවිතය තුළ මරණ කියන ඒවා ඕන තරම්. නමුත් ඒ තැන්වලදී අපි දකින්න ලොකුම දේ තමයි කිසිම මිනිස්සෙකු ඕක දැන් Tamanට ආදේශ කරලා බලලා මේ Tamanගේ ඉරණමක විදිහට දකින්නේ නැහැ. ඒ තරමටම ලෝකේ මරණ සිද්ධ වුණාට ඒක Tamanට සිද්ධ වෙනවා කියලා දැනෙන්නේ නැති එකේ අවුලක් තියෙනවා කියන්නේ. ඒක ඇයි එහෙම වුනේ කියන එක තමයි බුදුහාඳුරන්නත් තියෙන ප්‍රශ්නේ තමයි ඕක. ඇයි මිනිසුන්ට අපි ඉතර කාලයක් බණ කිව්වා මේ මරණය කියන එක එච්චරටම හරිම අවිනිශ්චිත ස්වභාවයකට තමන්ව පත් කරනවා, අසරණ ගතියකට පත් කරනවා. ඒක මේ කය තරුණද මාළුද බාලද අදාළ නැහැ. ඒ අවසාන මොහොත ලෙඩකින් හෝ අනතුරකින් හෝ යන්න යන වෙලාව උච්චර අවිනිශ්චිත භාවයකට තමන් ඇදලා දානවද කියන එක මිනිස්යාට තේරෙන්නේ. තිරිසන් සතාට නම් කොහොමත් ඒගොල්ලෝ සාමාන්‍ය සංඥා විතරනේ ප්‍රතිචාර දක්ව ජීවත් වෙන්නේ. නමුත් මේ සංඥාවෙන් ඔබට ගිහිල්ලා සාමාන්‍ය තාර්කික බුද්ධියක් එක්ක ජීවත් වෙන මිනිස්යාට මරණය කියන සංඥාව බැරෑත් නෑ. බැරුම් නෑ. ඒකයි වෙලා තියෙන්නේ. ගණන් ගන්නවත් නැති මට්ටමක්. සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල් පසුපස ලූ බඳිනවා වගේ විතරක් පේන්නේ. ඒකමයි වෙන්නේ.
කොච්චර කිව්වත් පරමාර්ථයක් තියෙනවා ලෝකේ. බුදුදහම කියලා කියන්නේ මේ මහා ගැඹුරු අවබෝධයකට යන්න පුළුවන් භාවිතාවයක් ප්‍රැක්ටිස් එකක් කියලා කිව්වට ඒ ප්‍රැක්ටිස් එකට එන්නේ නැති එකේ අඩුවක් තියෙනවා. ඒ කියන්නේ හරිම අමුතුයි මාර ධර්ම කියන ස්වභාවය හිත අල්ලන විදිය. කෙනෙක්ව අල්ලන විදිය. රවටන විදිය, මුලාවට දාන විදිය සාමාන්‍ය ලෞකික සංඥාවල වටිනාකම් එච්චරටම අධිකයි. එකයි මේ නිදාස් වුණාම නිදාස දැනෙනවා. නිදාස දැනෙනවා කියන එකේ යන කිසිම තර්කයක් නැහැ. ඔයගොල්ලෝ භාවනා කරලා බලන්න. භාවනාවෙන් හම්බෙන දේ ගැන නම් කිසිම සැකයක් තියාගන්න එපා. භාවනාවෙන් හරියට කමඨාන හරි විදිහට ගිහිල්ලා අපි හැමදාම මතක් කරන නාම රූප පරිච්ඡේද සිද්ධ වුණාට පස්සේ ඔයගොල්ලෝට ඒ ගැන කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. මාර්ගයේ විසින් මේ බල ප්‍රඥාව ඥාන දර්ශනය ස්ථිර කරාට පස්සේ ඕලොත් දැනගන්නවා මේ මෙහෙම දෙයක් තියෙනවා. ඒක තමයි වෙන්න ඕන එකම දේ. ඒකට හිත සාමාන්‍යයෙන් හැමතැනම කැරකෙනවනේ. ලෞකික අරමුණු වලට බයිනවා, දැකන්නාසේ දිවකය මනට. ඉන අරමුණු ගෝචර කරනවා. ඒවත් එක්ක අර සැලෙන මේවා නිකන් සාමාන්‍ය ලෝකේ දේවල් කරන්න ගියාම විනෝද වෙනවා වෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය දේවල්. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට මේ මාර්ගයේ මග නොහැරි මාර්ගයේ අත නොහැරි හිටියොත් කියන්නේ මනසල කතා කරා වගේ ලෞකිකයට වඩා ලෝකෝත්තර අවබෝධයට දැන දීලා ජීවත් වුණොත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂය ජීවමානයි. මාර්ගඵල ප්‍රත්‍යක්ෂය සිද්ධ වෙන එක නිද පැවිදිද අදාළ නැහැ වෙනවා. ප්‍රැක්ටිස් එකේ තමන් ඉන්න තැන සහ ඒකට තමන් යොදවන වීර්ය කැපවීම උත්සාහය විතරයි වැදගත්. ඒ නිසා ඒ සම්බන්ධව කිසිම තමන්ට සැකයක් ඇතිලීමක් තියාගන්න අවශ්‍ය නැහැ. ඒ තැනට ගිය හැකි. ඒ තැනට මේ ජීවිතේම යන්න පුළුවන්. මේ ජීවිතේම මරණක භාවනාව කරනවා නම් හරිම ඉක්මන් අවබෝධ වලට යන්න පුළුවන්. මේ කරපු අය දන්නවා මේ කතාව. මේ සාකච්ඡාව තුලත් අපි භාවනාව يعني මේම දේවල් කරන්නේත් මේ සාකච්ඡාවල් පවත්වන්නේත් භාවනාවත් එක්ක හිටපු අපි එකතු වෙලානේ මේක කරන්නේ. දැන් අලුතෙන් මේකට අපි සම්බන්ධ වෙලා වුණත් ඒ භාවනා ප්‍රැක්ටිස් එක කරගෙන යන අයනේ. ඒකට ඒ නිසා මේ තමන්ගේ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ සිද්ධ වෙනකම්ම ඒක අතන හැරී යන්න ඕන. එහෙම යන කෙනෙක් මේ තත්ත්වයට එනවා කියන එක නිශ්චිතව වෙනවා. ඒකට ඒ නිසා මේ සාමාන්‍ය හිත මාර ධර්ම කියන ස්වභාවයට හැමදාම බරයි. අර මංසල කිව්වා වගේ එහෙම ලේසියකට කෙනෙකුට මේව මාර්ගඵල කියලා දෙයක් තියෙනවා. ඒ දේ තමයි සැබෑව, ඒ දේ තමයි ජීවිතය, ඒක තමයි අපි හොයාගන්න ඕනේ කියලා කිව්වට අර ඒ නබුරුව එන්නේ නැත්තේ. සකස් වෙන්නේ නැහනේ. සකස් වෙන්නේ නැහැ ඒක. සකස් වෙනවා කියන එක අරවි කලාතුරකින් වෙන වැඩක්. ඒකත් රැවටෙන්නේ නැතුව වෙන්න ඕන. මාර්ගය සම්බන්ධව වැරදි විදියෙන් අල්ලගන්නේ නැතුව ඒක නිවැරදිව වෙන්නත් ඕන. ගොඩාක් දේවල් සාධක තියෙනවා මේ මාර්ගඵල ප්‍රඥාව දිහාට යන්නේ. මේ දේවල් ඔක්කොම සකස් වුණාට පස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ. තමන්ගේ ඇතුලෙන් එන විශ්වාසයේ ශ්‍රද්ධාව කියන එකත් කතා කරනවා. ඒක ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඔය ඉන්ද්‍රිය ධර්ම ප්‍රබල වෙනවා. ඒකෝනේ ඉන්ද්‍රිය ධර්ම ප්‍රබල වෙන බව මේ තමන්ට අමුතුවෙන් දෙයක් සිද්ධ වෙනවා කියලා නෙමෙයි වෙන්නේ. මේ ප්‍රබලත්වයට එක්ක ස්ථිර අදහසක් එනවා මාර්ගඵල ගැන. ඕක කොහොම මේ
බුදුහාමුදුරුවෝගේ ධර්ම දේශනා කරන කාලේ බුදුහාමුදුරුවෝ සහ ඒ අනිත් අය අපි කතා කරනවානේ ඔය එක මගකින් දෙනමක් නොයන්න කියන්නේ එකපාරකින් එක්කෙනෙක් යන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ තරම්ම මේක මිනිසුන්ට කියන්න කියලානේ කිව්වේ. දෙන්නෙක් ගියොත් එහෙම 64 නමක් පාරවල් 32 යන්න පුළුවන්. 64 දෙනා එක එක්කෙනා එක ගානකට පාරවල් 64. එතකොට ඔඩියන්ස් වැඩිනේ. ඒ කියන්නේ හම්බෙන මිනිස්සු වැඩි. දැන් එහෙම වැඩි කරගෙනද මොකක්ද කියන්නේ? කියන්නේ මාර්ගඵල ධම්ම ගැනනේ. කියන්නේ සෝවාන් ඵලයේ එක්ක මේ වෙන විදිහකට විමුක්ති මාර්ගය ගැන කියනවා. කියලා භාවනාවට ප්‍රැක්ටිස් එකට වාඩි කරන මිනිස්සු ගන්න වැඩි කරනවා. ලෝකෙ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කරන්නේ. මාකටිං තමයි. මාකටිං කරන්නේ හැබැයි කාවත් පරද්දන්න එහෙම නෙමෙයි. අනිත් සාමාන්‍ය ගුරුවරුන්ට ඒ කාලේ තිබ්බේ අනිත් වෙනාට පරද්දලා මට ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි. මම තමයි මේකේ ලොක්කා වගේ නේ ගුරුවරු try කරන්නේ. මේක බුදුහාමුදුරන්ට හම්බුනේ 아무තු මේකක් නේ. මේ මරණය නිදිමත් තියෙනවා මේ මිනිස්සු මේ අපරාධ මේ මැරෙන්නේ අපරාධ මේ දඟලන්නේ සාමාන්‍ය විදියට මුලා වලට අහු වෙලා. ඒකේ මිත්‍යාවල් වලට අහු වෙලා විශ්වාස ඇදහිලි වලට අහු වෙලා. සහ මේ මාර්ග ප්‍රඥාව අවබෝධ කළ හැකි අය ලෝකේ පහළ ඉන්නවා නම් ඒගොල්ලෝ හොයන්න ඇත්තපයි. ඉතින් ඒක හොයන්න බෑනේ මේ කැලේකට වෙලා. ඒක හොයන්න බෑ කැලේකට. ඒක හොයන්න නගරයට බහින්න. නගරේ ඇවිදින්න. ගම් නියම් ගම් සිසාරා යන්න. කවුද මේ යන්නේ? ඉතින් යන්නේ මේ අරියත්ය සෝවාන් ඵලය සකදාගාමී ඵලය අනාගාමී ඵලය අරියත් ඵලය අවබෝධ කළ විශේෂ පිරිසක් කියන්නේ. ඒ ගිහිල්ලා කරන්නේ මේ තව තව අයට මේක කියනවා. ඉතින් වචන වලින්ම කියනවා. මේ විමුක්තියක් තියෙනවා. ලෙඩවීම කියන්නේ මේ මේකක් ඔයාට ඔක හිතුණාට මට ලෙඩ වෙනවා. ඔයාට හිතුණාට මම වයසට යනවා. ඔයාට හිතුණාට මම මැරෙනවා කියලා මේකක් නෑ. මම කතා කරන්නේ කය ගැන. මම කයට නොඇලී ඉන්න. එතකොට කයේ ලෙඩවීම ඔයාගේ ලෙඩවීම නෙමෙයි. කය වයසට යෑම ඔයාගේ වයසට යෑම නෙවෙයි. කය මරණය ඔයාගේ මරණය නෙවෙයි. කියන මට්ටමින් නොඇලීම දේශනා. විරාගයේ දේශනා. විරාග ධර්මයේ දේශනා. විරාග ධර්මයේ දේශනා වෙනකොට ඒගොල්ලෝ හරිම අමුතු හැඟීමක් එනවා. අහන මිනිස්සුන්ට. ඒක ඇතුලෙන් එන මහා විශාල පිබිදීමක්. ඒකට මේ පිබිදීමත් එක්ක මිනිස්සු අහනවා මොකද්ද ක්‍රමය කියලා. මොකද්ද මම දැන් කරන්නේ? ජාල්සිරි වගේ පාරේ යන්න දුන්නෙත් නැහැ බුදුහාමුදුරන්. මට කියන්න කියලා යන්න කියලා. එච්චරටම අර හදිසි එච්චරටම වුමනා මිනිස්සු හම්බෙන්නේ. ඉතින් හම්බුණානේ අපි දන්නවනේ සාසනෙ මෙච්චර කාලයක් ආවිත් ඒ නිසා කියලා. මේ හම්බුණ අය ඔය වගේ ප්‍රැක්ටිස් එකකින් තමයි මාර්ගඵල වලටපත් වෙන්නේ. අතල ඈත් ලොකු තව කෙනෙකුට කියනවා. ඒක නවත්තන්න බෑ. මේ පරපුරෙන් ඊළඟ පරපුරට යනවම තමයි. එකයි කියන්නේ මේක කරගන්න මේ මාර්ගයට පිවිසෙන දව ඔයගොල්ලන්ට ඒ යංගින එන්න පුළුවන් ඉස්සරහට තමන් ඉන්න මට්ටම් යන්න. තමන්ට දැනෙනවා දැනෙන දේ නොකිය ඉන්න බෑ. මේ දැනෙන දේ කියන තමන්ට කියන්න පුළුවන් අධ්‍යාත්මික පාරමිතාවල් තියෙනවා නම් ශක්තිය තියෙනවා නම් කියනවා. කියන එක ඒකට තමයි තමන් සාරයි ඉපදිලා. ඒකට ඒ සඳහා උත්සාහ කරනවා ලෝකේ තව කෙනෙකුට මේක ස්ප්‍රෙඩ් කරන්න ඉතින්. අපේ දහමේ හැටි එහෙම තමයි කියන්නේ මේ. නිර්මලයි කියලා කියන්නේ ඒක බුදුදහම කාටවත් රිද්දන්නවත්. එක වෙන්නවත්. ශාස්ත්‍රුන් අතර එක වෙන්නවත් අපේ ශිෂ්‍ය සංඛ්‍යාව තා වැඩි කියලා කියනවත්. එහෙම අවස්ථාවක් නැති අර නිර්මල අපේ ධර්මයේ තියෙන මේ ලක්ෂණ තියෙනවනේ අවිහිංසාවාදී ධර්ම. කිසිම හිංසාවක් කොහෙවත් නැහැ. කියනවා මේව දෙයක් තියෙනවා ඒ පස්සේ කො කියලා කියන්නේ
ඕගොල්ලොන්ට තියෙන්නේ අපි කියනවා කියන එක කරලා බලන්න. අපි කියනවා කියලා කිව්වට මේ මම කියනවා නෙමෙයි මාර්ගය කියන්නේ. මාර්ගය තමයි ගුරුවරයානේ. මාර්ගය තමයි සෝවාන් මාර්ගය තමයි ගුරුවරයා වුණාම සෝවාන් මාර්ගය කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙනවා කියලා. සෝවාන් මාර්ගය. බුදුහාමුදුරුවෝ ඒ කාලේ බුද්ධ වචනයෙන් ප්‍රකාශ කළා දැන් මාර්ගයෙන් කියනවා. ඒතර ඔයගොල්ලෝ මවනේ විශ්වාස කරන්න ඕන. මාව නෙමෙයි. මාර්ගය විශ්වාස කරන්න ඕන. මාර්ගය විසින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙනවා කියලා කියනවා නම් මාර්ගය යන්න ඕන. හැබැයි මට කියන්න පුළුවන් එකම දේ තමයි සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒ දිට්ඨිය අනුමානයෙන් නැති කරගන්නේ මෙහෙමයි කියලා වගේ කියන්න පුළුවන්. ඒකට ඔයගොල්ලොන්ට සාමාන්‍යයෙන් දැනෙන්නේ මාර්ගය තමයි දැනෙන්නේ. මාර්ගයට පිළිපන් මාර්ගයට පිවිසුණු කෙනෙකුට ඊපස්සේ මාර්ගය විසින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරලා දෙනවා. ඒගොල්ලෝ මාර්ගය විශ්වාස කරන්නේ. ඒ වගේම සකදාගාමී මාර්ගය ප්‍රකාශ කරනවා මේ මාර්ගය තුල කාමරාග පටික ලිහිල් වෙනවා එහෙම නැත්නම් තුනී වෙනවා අඩු වෙනවා. ඒකෝගොල්ලෝ මේ මාර්ගය විශ්වාස කරොත් මේ මාර්ගය අනුගමනය කළාම කාමරාග පටික ලිහිල් වුණ බව තුනී වුණ බව Tamanට දැනෙනවා. ඊපස්සේ අනාගාමී මාර්ගය ප්‍රකාශ කරනවා මේ මාර්ගය තුල කාමරාග පටික මුලින්ම පහින වෙලා යනවා. ඒතර මේ මාර්ගය විශ්වාස කරලා මේ මාර්ගය ප්‍රැක්ටිස් කරන අයට ඒක තහවුරු වෙනවා. එන මාර්ගයයි ගුරුවරයායි. මාර්ගය විශ්වාස කළා ගුරුවරයා විශ්වාස කළාම හරි. අරියත් මාර්ගයේදී අරියත් මාර්ගය විස්තර කරනවා. අරියත් මාර්ගයේ විසින් කියනවා මේ මාර්ගය තුල රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව විද්‍යාව ප්‍රහාණය වෙන්නේ එතනදී. මුලින් දිට්ඨිමේ ප්‍රහාණයක් වෙනවා අවිද්‍යාවේ. ඊට පස්සේ අනුශය ප්‍රහාණයක් වෙනවා අවිද්‍යාවේ කාමරාග පටික. ඊට පස්සේ සම්පූර්ණ මේ ප්‍රහාණය සිද්ධ වෙනවා අරියත් මාර්ගය. ඊට පස්සේ අරියත් මාර්ගයේදී අරියත් මාර්ගයේ විශ්වාස කරලා ඒ ප්‍රැක්ටිස් එක කරන කෙනා සියලු සංයෝජන ධර්ම අවසන් කරනවා. ප්‍රහීන කරනවා. ඕක තමයි ගුරුවරයා තමන් විශ්වාස කළා පාරට ගියාම පාරේ ප්‍රැක්ටිස් කරනකොට ගුරුවරයා විසින් අදාළ දේවල් ටික ශිෂ්‍යයාට කරනවා පුරුදු කරනවා. එතකොට ශිෂ්‍යයා විසින් තමන්ගේ ගුරුවරයා ගැන විශ්වාසයෙන් ගමන යනවා. ඉතින් ඒ ගුරුවරයා ජීවමානයි ඉතින් කොහොමද? ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ඔබ මා දකින්නේ කියලා. ඒක ඇහෙන් දැකීමක් නෙවෙයි. ඔබට මාව දකින්න නම් මාර්ගයේ එන්න කියලා නේ කියන්නේ. මාර්ගයේ ගියාම ඔයගොල්ලන්ට හම්බෙන්නේ සාමාන්‍ය බුදුහාමුදුරුවෝ ඇඟෙන් නෙමෙයි, කයෙන් හම්බ වෙන්නේ නැහැ. සෝවාන් වෙන වෙලාවේදී ඔයගොල්ලන්ට සෝවාන් මාර්ගයේදී ගුරුවරයා මුණ ගැහෙනවා කියන්නේ. සෝවාන් වෙච්ච අය මුණ ගැහෙනවා. ඉතින් එතනදී අපි සාමාන්‍යයෙන් කතා කරන තථාගත කියලා කියන්නේ. මේ සම්මා සම්බුද්ධ කියන ස්වභාවයටපත් තුන සිද්ධාර්ථ කියන ආත්මෙන් ඒ ආත්මේ ප්‍රහීන වෙලා ආත්ම දිට්ඨිය නැති වෙලා සම්මා සම්බුද්ධ වුණ මේ ප්‍රැක්ටිස් එක ලෝකෙට දීපු එහෙම නැත්නම් සර්වඥතා ඥාණයෙන් ඒව දේශනා කරපු කෙනා ඔයගොල්ලන්ට මුණ ගැහෙන්න ඕන නම් කරන්න තියෙන එකම දෙයයි ඒ කෙනා ගිය පාරේ යන එක සහ ඒ කෙනා ගිය අත්දැකීම ලබන එක. ඒ කෙනා ලැබපු අත්දැකීමම තමයි ඔබත් ලබන්නේ, තමනුත් ලබන්නේ. අපි හැමෝම ලබන්නේ. ඒකට ඒ අත්දැකීම ලැබපු අයව හම්බ වෙන්න ඕන, දකින්න ඕන. ඒකම වෙන්න ඕන. ඊට පස්සේ සකදාගාමි, අනාගාමි, අරියත් කියන තත්වලත් ඒ අයමුණ ගැහෙනවා. ඒ තැන්වල. ඒකයි මේ රූපෙන් දැකීමක් නෙමෙයි කතාව. ඥානයෙන් දැකීම. විඥාණයෙන් අපිට කවදාවත් බුදුරු හම්බෙන්නේ නැහැ ලෝකේ. විඥානය කියන්නේ මායයටයි ටිකක්. ඒ දකින බුදුරු ඇත්තටම ඉන්නේ නැහැ. දැන් පිළිමයක් දැක්කහම පිළිමේ එක විදියයි ඉන්නේ. මනුෂ්‍යයාගේ ඇතුලේ පිළිමේ හැදෙනවා එක විදියට. මේ බුදුහාමුදුරුවෝ
බෞද්ධයන්ට බුදුහාමුදුරුවෝ නිකන් හොඳ කෙනෙක් විදිහට හැදෙනවා. අන්‍ය ආගමිකයට බුදුහාමුදුරුවෝ වෛරී රූපයකින් හැදෙනවා ඇතුළේ. ඒක මේ පිළිමේ වැරද්දක්වත්. ආගත් බුදුහාමුදුරුවෝ වැරද්දක් නෙමෙයි පිළිමේ දකින්න විදිය හිත. බෞද්ධ අතරත් පිළිම කැත පිළිම තියෙනවා. ඒවා ගන්න. අස්සන පිළිමේ හොයනවා. එහෙමනේ බුදුහාමුදුරුවෝ දකින්නේ. ඕකනේ වැරදිලා තියෙන තැන. ඉතින් බුදුහාමුදුරුවන්ගේ අවුරුදු 80 බුදු පිළිමයක් කවුරුත් නෙලන්නේ නැහැ. සත්‍යලිච්ච විරූප විච්ච එකක් එක මේ හපු බෑපු. එහෙම පිළිමයක් කවුරුත් තඹන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකත් එහෙනම් බුදුහාමුදුරුවනේ ඉතින් ඒකයි. හැබැයි හොයන්නේ හෙව්වත් හොයන්නේ ලස්සන බුදු පිළිමයක් මෙහෙමයි කියලා නේ. එහෙනම් බලන්න මුලාව කොච්චරද කියලා බලන්න. බුදුහාමුදුරුවෝ මාර්ගයෙන් මා දකින්නේ කියලා කිව්වට මිනිස්සු ගැටෙන්නේ හැලෙන්නෙම පිළිමෙන් දකින්න. ඉතින් පිළිම කියන එක කමක් නැහැ තිබ්බට සංඥාවක් විදියට බුදුහාමුදුරුවෝ මෙහෙමයි කියලා හැබැයි ඒක නිකන් විශ්වාසය දෙහිල්ලකින් බඳ ඉන්න එක හරි අනතුරුදායකයි. කවදාවත් එයාට මේ ඥානෙ මතුවෙන්නේ නැහැ. ඒව කර කර ඉන්න ඉඳලා. විලබ්බත පරාමාසම තමයි බුදුහාමුදුරන්ට වැන්දත් ඔය විදිහට. ඕවා දෙන්න බෑනේ. ඕවානේ ඥාන දර්ශනය මතුවෙන විදිය. විලබ්බත පරාමාස වැඩ කර කර ඒව හොයන්න එපා වැඩන්නේ. විලබ්බත පරාමාස අනුමාණයෙන් හරි යටපත් කරන්න. ආර්ගික බුද්ධියට ඉඩ දෙන්න. අනුමාන ඥානයට ඉඩ දෙන්න. එහෙමනම පුළුවන්. බුදුන් දකින්න. බුදුන් දකින දේ දකින්න. එහෙනම් මාර්ගය සකස් වෙලා තියෙන ඒක කියන්නේ. නියත්‍යම් කිසි විදිහට සෝවාන් ඵල ප්‍රත්‍යක්ෂයේදී යමක් අත්දැක්කද? අදත් භාවනා කරන කෙනා මාර්ගය ප්‍රැක්ටිස් කරන කෙනා සතර සතිපට්ඨානය ඒ පිළිවෙලට වැඩනකොට පිළිවෙලට ප්‍රැක්ටිස් වෙනකොට නාම රූප පරිච්ඡේදයේදී නිවන අත්දකින්න කියන එක එදත් උනා අදත් උනා අනාගතෙත් වෙනවා. එහෙනම් එතනදී තමයි බුදුන් දැක්කා හරි එහෙම නැත්නම් බුදුන් දැකපු දේ දැක්කා හරි. උදාර්ථ දෝසත් ස්වභාවයෙන් භාවනා කරද්දී වෙච්ච දේ ඒ දේ වෙන්න ඕන. සකදාගාමී අනාගාමී ඵලවලත් ඒ දේ දේවල් තියෙනවා වෙන්න අරියත් ඵලයත් ඒ දේ වෙන්නත් තියෙනවා. එහෙනම් ඒ හැම මාර්ගයක්ම හැදිලා තියෙන්නේ කවදත් ලෝකේ ඒ ඵලවලටපත් වෙන අය වෙනස් වෙනවා. කියන්නේ අරමුණු ගෝචර වෙන විදිය වෙනසක් තියෙනවා. මම කියවේ අර විකෘතිය නිදිනවා විකෘතිය මිදලා ප්‍රകൃතිය දකින්නවා. මැද ඉන්න රූපය එන්නේ ෂිය වෙලා දිය වෙලා යනවා. මැද ඉන්න රූපේ උපාදාන වෙන එක නෙමෙයි අවුල. මැද තියෙනවනේ අපි මේ උපාදාය රූපයක් ඇහැයි ඇත්තම රූපය අතර මැද තියෙන එක. ඒක උඩ යාගේ අත්‍යවශ්‍ය දැනගන්නවා. උපාදාන තතුසේ දැන ඉන්නවා කියලා කියන්නේ සෝවාන් අයට. ඒ කියන්නේ අර මැද ඉන්න රූපය ගැන උපාදාන වෙනකොටම දන්නවා. ඥාණය දැනගන්න. මේ දැනගත්තත් දැනගෙන අසුරු කරනවා. ඒක තමයි සෝවාන්. ඊට පස්සේ ඔහොම ගිහලා කාමරාග පටික ඒ තුනී වෙනකොට ඒව මත තියෙන අර සැප වෙන එක ඒ මත ගැටෙන්න යන ඒවා එහෙම සෑහෙන අඩු වෙලා යනවා. ඒක නැත්තරම නැති වෙනවා අනාගාමී. ඒ අරියත් ඵලයේදී ඒක සම්පූර්ණයෙන්ම නිරෝධ. උපාදාන රහිතයි. උපාදාන නැතුව ලෝකෙ දකින්න පුළුවන්. ඒක තමයි මේ මාර්ගය විසින් හෙලි කරන දේවල්. මාර්ගය විසින් හෙලි කරන මේ ප්‍රැක්ටිස් එක කවදත් ලෝකේ එකම තමයි. ඒ කියන්නේ අපි ඒකයි කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ ඒ බෝධි මූලයේදී බෝසත් කාලය තුල ඒ සතරසතිපට්ඨාන ප්‍රැක්ටිස් එකේදී යමක් අත්විඳද අපිටත් තියෙන්නේ ඒකමයි. අපි මුගලන් හාමුදුරුවෝ වෙලා හිටපු ඒ යාගේ භාවනාවේදී යමක් අත්විඳද අපිටත් ඒකමයි. දැන් ඉස්සෙල්ලා මං කියවගේ දූතාංග වල යදිලා ඉන්න හාමුදුරුවෝ ඒ දූතාංග පුරමින් බොහොම කටුක වැඩන්නේ ඒක. ඒක බලන්න ඒගොල්ලෝ ඒකට කොච්චර ලොකු
උත්සාහයක් දෙනවද කියලා එයාගේ විශ්වාසය තුලම ඉන්නවනේ ජීවිතේ ගත කරනවනේ තනි තුසියුරයි දවසට එක වේලයි ඔය වගේ දෙයක් කර කර එයාගේ උත්සාහයත් ඒක සෝවාන් ඵල ප්‍රත්‍යක්ෂය කරගන්න. අර මාර්ගය සාමාන්‍ය ලෞකික ඒවා ගත්තොත් පහසුව අත්දකින්නවද අපහසුයෙන් මාර්ගඵල වලට යනවද කියන එක විතර වෙනස. ඒක තමන් කොච්චර කලින් කළා තියෙනවද කියන ගන්න තමයි වැදගත් වෙන්නේ සංසාරේ. අපිත් ඒව තමයි ගලපන්නේ. දැන් ඕගොල්ලෝ නිකන් භාවනාවට වාඩිලා පැයෙන් සෝවාන් වෙනවා නම් බොහෝ දේවල් පෙර කරලා තියෙනවා. ඔය දූතාංග වල ඉන්න ඇති. පරයන්ක භාවනාවල සෑහෙන උත්සාහ වීර්යවන්තව ඉන්න ඇති. හැබැයි මේ ජීවිතේ තෑ. අතිය දෙකයි සමානයි. සෝවාන් ඵල දෙන්න. ඒ නිකන් නෙවෙයි. මේවට අග්ගාලා තේරෙන එක. එකත් එහෙම එකක් තමයි. මේ පෙර ප්‍රැක්ටිස් තමයි. අපිට පෙර ප්‍රැක්ටිස් පේන්නේ නැහැ. පෙර ප්‍රැක්ටිස් පේන්නේ නැති නිසා මේ පාර ඒක හොයාගන්න. ඒක කොහොම ප්‍රැක්ටිස් එකක ඉන්නේ නැද්ද කියලා බලන්න වාඩි වෙන්න වෙනවා භාවනාවේ පරයන්කේ. කොච්චර තව දුරට යන්න තියෙනවද නැත්නම් වෙලා ඇවිල්ලා දන්නෙත් නැහැ. සෝවාන් ඵල ප්‍රත්‍යක්ෂය වෙලාවක් දන්නේ නැහැ පෙර ජීවිතේ. එහෙම වෙලා ඉන්න පුළුවන්. ඒක දැනගන්න වෙන්නේ. ඊළඟ මාර්ගයනේ තියෙන්නේ. කදාගාමී මාර්ගය තමයි Tamanට වෙවුනේ. අපි දන්නේ. කොහොමද හොයන්නේ? බණ ටිකක් ඇහෙනවා, මාර්ගය ගැන විස්තර වෙනවා, කියනවා, අපි කතා කරනවා, සාකච්ඡා කරනවා. කොහොමද හොයන්නේ? හොයන්න වාඩි වෙන්න. වාඩිලා try කරනකොට අපි ඔය කතා කරන සමහර දේවල් අපිට මට හරියටම කියන්න බෑ මොකද්ද වෙන්නේ කියලා තමයි. නාම රූප පරිච්ඡේදය වෙලා ආවිල්ලා නම් ඒක වෙන්නේ නැහැ. නැවත නිවන දැකීමක් වෙන්න බෑ. හැබැයි මේ නාම රූප පරිච්ඡේදේ නොවුනත් භාවනාවේදී ඔය වේදනාවල් එක්ක ඒකට සාමාන්‍ය නිකන් සමාන දේවල් ටිකක් වෙනවා. නිවන දැකීමක් නෙවෙයි ඒකට කියන්නේ. නමුත් ඒ අපි කියනවානේ සමහරවිට මරණයට ගල් ගහන සිද්ධිය වෙනවා. තද්ද වෙලා ගොඩක් වෙලා තියෙන්නේ. නම් තේන දේවල් වෙනවා ගොඩක් ඔය මාර්ගඵල මේ විද්‍යාත්මක ආයතන මම කියන්නේ විද්‍යාත්මක වෙන්නත් පුළුවන්. විද්‍යාත්මක සෝවාන් කෙනෙකුට ඊට පස්සේ ගොඩක් වෙලාවට නිතර ඒ වගේ දේවල් වෙනවා. භාවනකට ලං වෙලා වගේ වෙනකොට සිද්ධ වෙනවා. සමහරවිට නම් කලින්ම වෙනවා. ප්‍රැක්ටිස් එක ගන්නවා තමයි. නිකන් පුතේ වාඩිලා හිටියත් ඇඟ ගල් කරගන්න පුළුවන් කම තියෙනවා. ගල් කරනවා නෙමෙයි ඒක. පස්සේ උණ ගමන් එහෙම වෙනවා. උකට නොයලුණ ගමන් එහෙම මට්ටමකට එන්න පුළුවන්. ඒ ප්‍රැක්ටිස් එකේ කොච්චර දුරට තැනක ඉන්නවද කියන එකම. ඉතින් ඒවා අත්දකින්න බලාගෙන ඉන්න. ඒවා අත්දකින්න බලාගෙන නොඇලී ඒවා බලාපොරොත්තු වෙන්න නෑ. බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ. සිද්ධ වෙනවනම්. මාර්ගය විසින් ඒක සිද්ධ කරලා දෙනවනම් අපි බලාපොරොත්තු තියාගන්න ඕනේ නෑ. සෝවාන් මාර්ගය විසින් කාදිටි නැති කරනවා කියලා කිව්වම අපිට කරන්න තියෙන්නේ බලාපොරොත්තු තියාගන්න නෙවෙයි. අදාළ තැනෙද්දී අදාළ දේ කරන්න. පැය ගන්න වැඩි කරගන්න. විනාඩි 30 ඉන්නවා 40 කරගන්න. 40 ඉන්නවා 50 වෙනකම් 50 ඉන්නවා 60 වෙනකම් ඒ වගේ අර දවසට පැයයි නම් ඉන්නේ. පැය දෙකක් කරන එක. දෙකයි නම් තුනක් කරන එක ඒ වගේ අර කරන්න ඕන දේ කළ යුතුයි. බලාපොරොත්තු තියාගන්න අවශ්‍ය දේ කියන එක නෙමෙයි කියන්නේ. බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙනවා මාර්ගය. අතර පායන්නේදීම සෝවාන් ඵල ප්‍රත්‍යය ඒවා සිද්ධ වෙන මාර්ගය විසින් ඒව කරනවා. ඒ නිසා අපි විශ්වාසය තැබිය යුත්තේ තමන්ගේ වීර්ය කැපවීම ගැන තමයි. ඒකට මේ අතීත භාවිතාවන් කොහොමද කියන එක වහාමුදුරුවෝ බාහිර දාරුචීරිය ගැන කිව්වේ මේ කරාට පස්සේ බාහිර දාරුචීරියගේ පෙර භවවල ප්‍රැක්ටිස් එක ගැන කියලා තියෙනවා.
කුමාර කස්සප පුක්කුසාති රජතුමා ඔය 7 දෙනෙක් හිටියනේ 5 දෙනෙක්. ගෞතම බුදු සාසනේ මේ 5 දෙනා ගැන විශේෂයෙන් කියනවා. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයේ අවසාන කාලයේ පර්වතයකට නැගලා ඒ ප්‍රැක්ටිස් එක භාවනාව සතිපට්ඨානය කය ආයුෂ අවසාන වෙනකම් කන්න බොන්නේ නැතුව ඒගොල්ලෝ භාවනා කළා. මේ භාවනා කරපු ප්‍රතිඵලය ඊට පස්සේ ආත්මවල සුගතිය ඉපදුනා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ ගෞතම බුදුහාමුදුරන් ශාසනයේදී බොහොම සරල මාර්ගඵල වලට අරිහත්ත්‍ය සාක්ෂාත් කරනවා. මේක තමයි වෙනස. දූතාංග අවශ්‍යත් නැහැ මොනවත් නැහැ. එහෙනම් තේරුම් ගන්න දූතාංග දරනව දූතාංග වල ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ තමන්ට මාර්ගයේ කොච්චර ප්‍රැක්ටිස් එකක් විශ්වාසයක් පෙර තිබී මේ ජීවිතේ මතුවෙනවද ඒ මොනවාම ඒක තේරෙනවා. තමන්ට තේරෙනවනේ ඔයගොල්ලෝ දැන් මේ ආහන දේවල් අනුව ඇතුළට යන්නේ මොනවද? ඇතුලේ තමන් සකස් වෙන්නේ කොහොම අදහසක්ද? වීර්ය වඩනවා නම් ඒ වීර්යයට අවශ්‍ය ශක්තිය තමන්ගේ ඇතුලේ ඉන්නවනේ. ලෞකික දේවල් වලට කැප වෙන්නේ නැතුව ඒ භාවනා පැය කොහොමද වෙන් කරගන්නේ දවසේ දවල් පැය හෝ පැය දෙක තුන ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ ඔය ඉතින් භාවිතාවක් තියෙනවා. ඒක නෑ කියන්නේ. ඉතින් භාවිතාවක් නැතුව කව එහෙම ලේසියකට මේ භාවනාව වලට වාඩි වෙන්නේ නෑ. මේක කොතනින් කොහොම පටන් ගන්නවද කියන්න තේරෙන්නේ නෑ කෙනෙක්ගේ. ඒක සංසාරය කියන එක අපිට කතා කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. මේක කවද්ද පටන් ගත්තේ කියලා එහෙම ඇහුවොත් උත්තරයක් නැති ප්‍රශ්න නේ. අපි ආත්ම වෙන්න පටන් ගත්තේ කවද්ද ඇහුවොත්. ඊට කලින් මොකද්ද ආත්ම වෙන්න කලින් එහෙම එකක් මොකක්ද කියන හිතා ගන්න බැරි කතාවක් නේ. ආත්ම වෙන්න කලින් අනාත්ම. එහෙම වෙලා ආත්ම වුණා. එහෙම නැති අනාත්ම කියලා මුලින් තිබිලානේ. ඒකද ආය හොයන්නේ. ඒක හිතන්න බැරි කතාවක්. ඒකයි ඔය කියන්නේ. බුදුහාමුදුරුවෝ ඒකට කියවන්නේ ඕවා හිතන්න බෑ කියලා. උත්තර දීලත් නැහැ. ඒවා. මේ පස්සට ගියොත් කොහෙන් කෙලවර වෙයිද කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි අවිද්‍යාවේ ඉන්නවා කියන එක නම් තේරෙනවා. මුලාවක ඉන්නවා කියන එකක් අර රූපයක් දැක්කහම අපි තමන්ගේ ඇතුළ පිච්චෙනවා නම් ඒක අවිද්‍යාව. රූපයකට තමන් පුච්චන්න පුළුවන් නම් දවන්න තවන්න පුළුවන් නම් දැන් අවිද්‍යාව තියෙනවා කියලා පැහැදිලිනේ. ඒකයි. කොහොමද එහෙම බාහිර රූපයක් තමන්ව හොලවන්නේ? තමන්ව දවන්නේ තවන්නේ තමන්ගේ ස්වභාවය වෙනස් කරන සතුට නැති කලේ කොහොමද? කොහොමද එහෙම වුනේ? කවුද ඒක කරේ? වගේ මට්ටමකින් බලන්න පුළුවන්. එයා කරේ නෑ. කවුරු මිනිස්සෙක් රූපයක් දැක්කම අපි නිකන් එහෙම වෙනවද? එහෙම බෑ. අන්නේ මට්ටමින් තමයි හොයන්නේ. මොකද්ද මේ වෙන්නේ කියන එක වගේ අර ලෝකේ ඇත්ත මොකද්ද හොයන්න කියන මට්ටමට අවශ්‍ය උදාහරණ දෙක තුනක් තිබ්බනම් ඒ හොඳටම ඇති. ඒතර ඒක සාමාන්‍ය දෙයක් හොයන්න බෑ. මේ බාහිර කෙනෙක් දැක්කම බාහිර පුද්ගලයා අපි වෙනස් කළේ කොහොමද කියලා වගේ ඒක අපිට විද්‍යාත්මක පරිශ්‍රණික හොයන්න බෑ. හැබැයි අපි දන්නවා දැන් බුදුහාමුදුරුවෝ දැන් සාමාන්‍ය මිනිස්සුන්ට නම් ඔක තේරුම් කරන්න පුතත්ජන කියන අර පදපරම කියන මිනිස්සුන්ට නම් ඔක තේරුම් කරන්නම බෑ. බාහිර රූපයක් විසින් කොහොමද ඔබ පුච්චන්නේ දවන්නේ තවන්නේ කියලා කිව්වට ඒ මිනිස්යාට කොහොම නෙමෙයි කොහොම කිව්වත් වැඩක් නැහැ. හැබැයි උග්ගටිතඤ්ඤ නෙය්‍ය පද මේ උග්ගටිතඤ්ඤ නෙය්‍ය කියන පුද්ගලයන් තුන් දෙනාට කිව්වොත් හිතන්න පුළුවන්. ඒක තමයි නේද කොහොමද එහෙම ඈත යන රූපයක් දැක්කා. මේ ඇතුලේ මාව මම පිච්චෙනවනේ. හරි බරා කෙනෙක් කියලා හිතන්නකො. කොහොමද වෙන්නේ? ඒ මනුස්සයා මොනවත් කරෙත් නැහැ.
රූපයක් දැක්කම මේ වුණා. කටහඬක් ඇහුණා මේ. මොකද ඒ වගේමයි ඔක ආදේශ කරන්න පුළුවන් හැම එකටම මරණයක් දැක්කම බය වෙන්නේ. මම මරනවා කියලා හිතෙන්නේ. මොකද ඒවලට රූපයට කරන්නේ ශබ්ද, ගන්ධ, ස්පර්ශ, මන ධම්ම කියන එකටත් අයිති ඉඳලා ඔලොක්ක මම ඉන්න ගම එකපාරම මම කර මතක් වුණ ගමන් එයා මේ මතක් වුණ එක අරඹයා යනවනේ. අර බාහිර රූපේ දැක්කා වගේ වැඩම්බනේ. ඒක මෙහෙම වුණා නම් මේ හොඳයි, මේ වුණා නම් මේ හොඳයි කියලා අතීතය හදන්න යනවා. ඒක අනාගතය ගැන හිතේ මම මෙහෙම කරනවා, මෙහෙම කරනවා දැන් අවශ්‍ය නැහැ නේද? කියන්නේ මේ වෙලාවට කරන්න ඕන එක දැන් කරන එකයි ප්‍රශ්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමයි අර මේ කියන්නේ මේ එහෙම වෙන්නේ නැහැ කියලා ඒකේ තේරුම තමයි අපි ඥානය ප්‍රඥාව කියන එක උපදවාගෙන කියනවා එහෙම වෙන්නේ නැහැ. ඔය රූපයක් දැක්කාම ඉස්සෙල්ල වීම වෙන්නේ නැහැ. මන ධම්ම, ධායට රූප, කාම ශබ්ද වුණාද ඉස්සෙල්ල වීම වෙන්නේ නැහැ දැන්. එහෙනම් දැන් ආර්ය පරිශ්‍රණය කරන්න අමුතුම අපිට විශේෂයෙන් කවුරු පෙන්වලා දෙන්න ඕනේ නැහැ. එක තැනක් අල්ලන්න නැති. බාහියලා බාහිය දාර්ශනිකලා ඒව කරගත්ත එහෙම. දිත්තේ දිත්තම. දැන් උදේ දැක්ක විතරයි නේද බාහිය කියලා ඇහුවාම. බාහිය මොකද කරේ? බාහියගේ පෙර පුරුදු අනුව ටක් ගාලා තේරුණා. දවුනේ විතරයි නේද බාහිය. හරිනේ නේද? හරි යන්න ඕනේ නැහැ. සීතලයි කිව්වොච්චරයි. සීතලත් එක්ක හිතෙනින් එහාට තියෙන සංඥා ටික මේ සංඥා මත සංකාර කරන්න කියොත් තමයි වැඩි. සීතල මත ගැටෙන්න, බයින්න, බය වෙන්න මොන්නේ. දවුන විතරයි, තුන දේ තුනර අහුණ දේ අහුණ විතරයි. අපි නෝ කටහඬක් ඇහෙනවා. ඉතින් කටහඬ ඇහුණා කියලා මට පිච්චෙන්න ඕනේ. ඔයා කියලා අඳුනගත්තා ඉවරයි. හැබැයි එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා වගේ හොඳ ආර්ය පරිශ්‍රණයක් කරන්න පුළුවන් මිනිස්සුන්ට. ඒක තමයි මේ අර ප්‍රඥාවන්තයන්ගේ දහම. ප්‍රඥාව වැඩෙන්න, ප්‍රඥාව උපදින්න සුදුසු මිනිසුන්ගේ දහම. ඒ අයට පොඩි තනක් මම කළා දුන්නාම ඒ අය දැන් ඊට පස්සේ මේක කරගන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ නේද? අහන්න පුළුවන් ඕනේ. අහන්න පුළුවන් ආට කමයක් තියනවද මේ උනාට මම තාමත් එහෙමනේ වගේ මට්ටමන්නේ දැන් අපිට ඔක ඇහුණ දේ ඇහුණා විතරයි දැවුණ දේ විතරයි දැක්ක දේ දැක්ක විතරයි ඕ එහෙම තමයි. අතන විකෘතියක් තියෙනවා. ඒ විකෘතිය නැති උනේ නෑනේ. ඔක දැනගත්තම් ආයෙත් ඒ රූපේ පාර යනකොට එහෙම මට තාම උපාදාන වෙනවනේ. මෙහෙමයි කියලා අපේ ඇතුළ අපිට ඒක කියනවා. තාම එහෙමනේ. එහෙම නැහැ. ඒක නැති වුණේ නැති නිසා තමයි මාර්ගයක් හොයන්නේ. ක්‍රමයක් හොයන්නේ. ඉතින් එහෙම විකෘතියක් තියෙන බව දැන් දැනෙනවා, තේරෙනවා නම් ඒ විකෘතිය නැති කරගන්න එපා. මේ රූපේ මං දැක්කහම මේ පැත්ත හෙලවෙන්නේ නැතුව තියෙන්නේ කවද්ද? මොනව කළොත්? මගේ මට්ටමකින් ඒවලු හොයන්න. ඒක හොයන කෙනාට තමයි මාර්ගෙ මුණ ගැහෙන්නේ. මේක බුදුහාමුදුරුවෝ ඥානය තුළ දේශනා කළා කියලා තියෙන නිසා අපිට සතර සතිපට්ඨානය ආරෂ්ඨාංග මාර්ගය මේවා දේශනා වෙලා තියෙනවා. විසඳුම දේශනා වෙලා තියෙනවා. උත්තරේ තියෙනවා. ප්‍රශ්නය තිබ්බා අපිට. උත්තරේ නැතුනේ හිටියේ. උත්තරේ සතිපට්ඨාන කමඨාන. මොකද ඒ කමඨාන විසින් ඒක හරි ලස්සනට ඔයගේ ගැටලුව මේක නම් රූපේ උපාදාන වෙලා ඔය ඇතුළ වෙනස් වෙනවද දැවෙනවද වෙනවද එහෙනම් මෙන්න කමඨාන ඒ කමඨාන තුල වීර්යය වඩලා ඉන්න දවුන විතරයි මට්ටමක ඉන්න බෑ. ඒකෝද එහෙනම් අපි ඇහැට පේන රූපය දැකපුවේ දැක්කා විතරයි මට්ටම ප්‍රැක්ටිස් කරන්නේ භාවනාවේ. අකුලේ රිදීම් වලින් කනට ඇහෙන ශබ්ද වලින් මානට එන ධම්ම වලින් ප්‍රැක්ටිස් කරලා ඒ දැක්කා විතරයි මට්ටම සෝවාන් මාර්ගඵල මට්ටමට අඩු ගානේ ප්‍රහාණය වුණොත්
ඕගොල්ලෝ අර රූපය ඊට පස්සේ දකිනකොට සෝවාන් වෙලා ඉද්දී ඒ රූපය දකිනකොට දැන් ඒ වෙනසක් ගන්න. දැන් අර අතුල දැවෙන තැවෙන එක කොහොම එකක්ද කියන එක වගේ හොඳට පෙන්වලා දෙනවා ඥානෙ. රහත් වුණොත් එහෙම ඒ රූපය දකිනවා. එයාට තමයි හොඳටම මාර්ගය විසින් ඒ අදාළ විසඳුම උත්තරය තමන්ට සාක්ෂාත් කරලා දීලා තියෙන්නේ කියලා තේරෙනවා. ජීවිත අත්දැකීම් මම අදාම කතා කරන්නේ මාර්ගඵල ගැන කතා කරනවා නම් ජීවිත අත්දැකීම් වලින් තමයි කතා කරන්නේ හොඳම. ඕගොල්ලෝ මහා ලොකු ධර්ම දැනුමක් ගොඩ ගහලා ඒ දැනුමේ අයිතිකාරයෙක් කරවල වැඩක් නැහැ. ඒ දැනුමේ අයිතිකාරයෙක් කරවන්න ගියොත් එහෙම වෙන්නේ ඕගොල්ලෝ තවත් දිට්ඨියකට අහු වෙලා මාර්ගඵල කියන්නේ සැබෑ ජීවිත අත්දැකීම සැබෑ ජීවිතය කියන එකවත් දැනගන්න නැතුව ආයෙ මරනවා. මේ මරණයත් එක්ක ආයෙ උරුම වෙන්නේ සංසාරයෙන්. දැනුමෙන් ඕගොල්ලන්ට කවදාවත් ගැලවීමක් සකස් කරලා දෙන්නේ නැහැ. නැත්තම් ඉතින් ඕන තරම් සාතික් ගන්න පුළුවන් නේ අපේ දහම ඉගෙනගෙන. ඒ ඇත්ති වැඩන්නේ. බුදුහාමුදුරුවෝත් එහෙම දෙයක් බලාපොරොත්තු නැහැ කාගෙන්. බුදුහාමුදුරුවෝ දැන් අර 64 නම් පාරවල් 64කට යවුවේ සාතික දෙන්න. නෑ. මෙහෙම එකක් තියෙනවා මෙහෙම දහමක් තියෙනවා මේ දහම ප්‍රැක්ටිස් කරන්න ඒ දහම ප්‍රැක්ටිස් කරපුවාම ඕගොල්ලන්ට ඔය ප්‍රශ්න තුනක් තියෙනවානේ ඒ ප්‍රශ්න තුනට විසඳුම හම්බ වෙනවා කියන්නේ ඒ ලෙඩවීම වයසට යන මරණය ඔබ ඔබේ කරගෙන මගේ කරගෙන ඉන්නට ඒක ඔබේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා කියන්න තමයි ඔය කරේ. ඉතින් එතන නෑනේ දැනුමක් ගොඩ ගහගන්න. අවශ්‍ය කරන දැනුම විතරක් තිබ්බම ඇති. ප්‍රැක්ටිස් එකට අවශ්‍ය කරන එක සහ සාකච්ඡාව ඊට පස්සේ. සාකච්ඡාව කියලා කියන්නේ මාර්ගඵල වල සැබෑ. මාර්ගඵල අපි සැබෑ ජීවිතය අත්දකින්න කොහොමද කියන ඔය අපි කතා කරන දේ. සෑහෙන දවසක් කතා කරන්නේත් ඒ දෙමයි. ඉතින් හැමදාම කියන්න තියෙනෙත් ওই දේම තමයි. නේද? කිම දේ අර එක විදියට ඔයගොල්ලන්ට තේරෙන විදියට උපමා නිදර්ශන ගැන කියනවා. ඒවා මතක් කරලා දෙනවා. ඒවා හිතන්න ඕන පැත්ත ගැන කියලා දෙනවා. ඒවා එක කොහොමද විකෘතියෙන් මිදලා ප්‍රകൃතියටපත් වෙන්නේ? එහෙම නැත්නම් මූලාවෙන් මෝහයෙන් මිදලා විද්‍යාව පහල කරගන්න කියන එක තමයි මේ කියන්නේ. ඒක හරිම ප්‍රායෝගික ජීවිතයක අත්දැකීම තමයි. ප්‍රායෝගිකව කොහොමද ජීවිතයක මාර්ගඵල අත්දැකීම විඳින්නේ? දැන් ඒක මම මෙහෙම කියන්න හේතුව ඕගොල්ලෝ විඳින්නේ මාර්ගඵල විඳින්නේ ජීවිතේන්නේ. ඒකනේ අපි ප්‍රශ්නත් අහන්නේ. මෙහෙම වුණාම මෙහෙමයි මේ සිතුවිලි වැඩි හරි මොනවා හරි කියනවා නම් කියන්නේ මාර්ගයේ හින්දානේ දැන් ඔය ගොඩක් දේවල් කියන්නේ. මාර්ග ප්‍රැක්ටිස් එකෙන් හින්දානේ. ඒකට මේ දේවල් කියන්නේ ජීවිත අත්දැකීම් විදියට නේ. දැන් මට මේව කලින් මේව දැනුණා මේව දැනින්නේ නැහැ දැන් මේව. මට ප්‍රශ්නයක් නැහැ වගේ දැනෙනවා කියන්නේ. එහෙනම් මොනවද අපි මාර්ගඵල විදිහට කතා කරන්න ඕන? අනිවාර්යෙන්ම ප්‍රැක්ටිස් එකේදී හම්බ වෙන අත්දැකීම්. ඒකයි ගොඩාක් දැනුමට බර නොවි ඉන්න තරමට නම් හොඳයි. එතකොට මේ දෙක කරගෙන මරණ සෑහළු ජීවිතයක ඉන්න පුළුවන්. ඕනනම් දේශනා කරන්නත් පුළුවන්. කියලා දෙන්න පුළුවන් කාට හරි. ඒවත් හරි වැඩගත්. ඒ නිසා මේ ප්‍රැක්ටිස් එක වැඩි දියුණු කරගෙන කැපවීම කමන්න දින වෙලාව උවන්තර සාමාන්‍ය දේවල් කළමනාකරණය කරගෙන කරන ගමන් මේ දේවල් කරගන්න. ඉතින් අපි පුළුවන් විදිහට අපේ පරිසරය හදනවා සහ ඔයගොල්ලන්ට දැන් මේ සාකච්ඡාවල් වලින් පරිසරය වෙනස් කරලා දෙනවනේ. මේ සාකච්ඡාවල් සිද්ධ කරන්න සහ ඒ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ එකතුවක් විදිහට ඉන්නේ හොඳයි ඒකත්. ඒ ඉන්න ගමන් තමන්ගේ ආර්ය බව
පරිශ්‍රණය කරන්න ආර්ය පරිශ්‍රණය කියන්නේ ඒකනේ. උපජ්ජන සාමාන්‍ය පරිශ්‍රණ වලට වඩා අධ්‍යාත්මික පරිශ්‍රණ. ඒකෝන අධ්‍යාත්මික පරිශ්‍රණයකට අපිට වෙන ක්‍රම නැහැ. අකන්නාසේ දිවකයි මන වහනෝ. ඒකයි අධ්‍යාත්මිකයි කියලා කියන්නේ. ලෞකිකයිනේ අකන්නාසේ දිවකයි මන. එයා විවෘත වෙච්ච ගමන් ලෞකික පරිශ්‍රණයක් වෙනවා. ලෝකෝත්තර පරිශ්‍රණයක් නෙමෙයි ඒක. මේව වහන්න. ඒක වැව්වාම ඒ කියන්නේ වහනවා කියන්නේ පහළ වෙන්න දෙන්නේ නැහැ. හිත පහළ වෙන්න දෙන්නේ. දෙන්නේ නැතුව කරන පරිශ්‍රණයට කියනවා ආර්ය පරිශ්‍රණය. ආර්යෙක් වෙලා කරන පරිශ්‍රණයට තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඒක සෝවාන් මාර්ගය මනවන්නේ ආර්ය පරිශ්‍රණය මාර්ගයක් විදිහට. ආර්ය පරිශ්‍රණය සිද්ධ වෙන්නේ සෝවාන් මාර්ගයේ තමයි. මොකද සෝවාන් ගැටලුවක් නැහැ. ආයේ විශේෂ පරිශ්‍රණ අවශ්‍ය නැහැ. සෝවාන් එනකන් තමයි ආර්ය වෙලා කරන පරිශ්‍රණය නාම පරිච්ඡේදයේ සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ සිද්ධ වෙනකම්ම ආර්ය පරිශ්‍රණය තමයි විසින් කරන්නේ. ඒකට සෝවාන් ඵලයත් එක්ක ආර්ය බව ස්ථිරයි. එතකොට තියෙන්නේ සාමාන්‍ය මාර්ගඵල විඳින්න. ඒ නිසා ඒක විශේෂයෙන් වාය පරිශ්‍රණය නෙමෙයි. ජීවත් වෙන්න තියෙන්නේ මාර්ගඵල ප්‍රත්‍යක්ෂයත් එක්ක. මේ කතා නම් ඉතින් ගොඩක් තියෙනවා ත්‍රිපිටකයේ වල. අහලා ඇති කියවලා ඇති දැනගෙන ඇති ඒවා නම් මම දැනගත්තට කමක් නැහැ. ඒවා දැනුම විදිහට නෙමෙයි. ඒවත් ප්‍රායෝගික තමයි ජීවිතේ. සෝවාන්ච්චයගේ ජීවිත ප්‍රායෝගික ජීවිත ගැන බලන්න. ආන්න. රහත් උනාගේ ප්‍රායෝගික ජීවිත ගැන තියෙන ගොඩක් දේවල් තේරි ගාතාවල උදාන වාක්‍යවල ඒ තමන් රහත් උනාට පස්සේ කියන විදි දැනෙන විදි සාකාචාරිතය ඉන්දිසාර චරිතය ගොඩක් චරිත තියෙනවා. සෝවාන් වුණා සාමාන්‍ය ජීවිතය ගත වුණේ කොහොමද? මිනිසුත් එක්ක හිටියේ කොහොමද? පුතඥයගේ අසුර එක්ක හිටියේ කොහොමද? වගකීම් යුතුකම් ඉෂ්ට කරේ කොහොමද? දුක්ඛ සතුට දැනුන විදිය කොහොමද? සෝවාන්ට ඒවත් තියෙනවා නම් ඒවා දැනුම නෙවෙයිනේ ඒවා ජීවිතේ අත්දැකීම්. ඒක පෙරක් තියෙනවා අදක් තියෙනවා. විතර තේගෙන අර ඉඟි දෙන්න පුළුවන් මෙහෙමයි සෝවාන් නෝන කොහොම සකදාගාමි අනාගාමි රහත් වුණාම කොහොම වේද කියන්නේ. හොඳයි එහෙනම් අපි අදට ධම්ම සාකච්ඡාවක් තුමු.